දේශනය ගස් ගැන කතාවකින් ආරම්භ කරන්න. පසු උපදින අයට යන කවියෙහි බර්ටෝල්ට් බ්‍රෙක්ට් මෙහිම අහනවා. කවරාකාරයේ කාලයක්ද මේ? ගස් ගැන කතාවක් අපරාධයක් වැනිවන නිහඬ වීමක් වන බැවින් එය බොහෝ අවකල් ක්‍රියා ගැන. සත්‍ය වශයෙන්ම ගස් ගැන කතා කිරීම අපරාධයක්සේ දිස්වූ 1939 වර්ෂයේ එනම් දෙවැනි ලෝක යුද්ධ සමය ඇතිවුණු වර්ෂයේදී ඇසූ මෙම ප්‍රශ්නය අපි අද යටිත් අසමු. ගස් ගැන කතා කිරීම බොහෝ අවකල් ක්‍රියා ගැන නිහඬ වීමක්ද? බ්‍රෙක්ගේ ඉහත පැනයට පිළිතුරු කවියක් සපයනවා යුදෙව් ඇමරිකානු කවියෙක් වන ඒඩ්‍රියන් රිච්. මේ 1991 අවුරුද්දේ. ඇගේ කවිය මේ ආකාරයි. පරිවර්තනය මගේ. ගස්පෙළි දෙකක් මැද කඳුමුදුන් දිහාවට තන වැවුණු තැනක් ඇත. පැරණි විප්ලවවාදී මාවත අවසන් වී සෙවණැලි අතර. ඒ සෙවණැලි අතර අතුරු දඬුවම හමා එනු ලැබුවන් විසින් අත්හැර දැමුණු නිවසක් අසර. මාහි ඇවිත ගොස් ඇත බීතියේ කෙළවර හතුමල් ඇහිදුණි. එහෙත් නොරැවටෙන්න මේ රුසියානු කවියක් නොවේ. මේ අන්තනක නොව මෙහිමය. තම සත්‍ය සහ බීතිය වෙත ළඟාවන අපේ රට මිනිසුන් අතුරුදහන් කරවීමේ අපේම ක්‍රමයක් ඇති. මා ඔබට නොකියමි කොහේදයි? අඳුරු වනගොමුව සලකුණු නොකර ආලෝක කදම්බයක් හමුවන තැන අවතාර කැරකෙන මන්සන්වි තුරුපත් දිවීර පාරාදීසය. මා දැනටමත් දනිමි. එය මිලදී ගැනීමට, විකිණීමට, අතුරුදන් කරවීමට උවමනා කාටදයි? මා ඔබට නොකියමි කොහේදයි? ඉතින් මා ඔබට කියන්නේ කිසිවක්ම. මන්ද ඔබ තවමත් අසා සිටිනා හේම. මන්ද මේවැනි කාලයක ඔබ සවන් දෙන්න නම් අවශ්‍ය බැවින් කතා කිරීමට ගස් ගැන. මොකද ඔබට දැනටමත් වැටහෙනවා ඇති ගස් ගැන කතා කිරීම සහ නොකිරීම අතිශයින් දේශපාලනික කාලයක මම මෙතනින් පටන් ගන්නේ අපි යමක් කතා කරමින් යමක් කතා නොකිරීම පිළිබඳ දේශපාලනය මේ දේශනෙට රැගෙනීමට මට අවශ්‍ය නිසයි සහ පරිඥානීය ධනවාදීන් පිළිබඳව අප කරන සාකච්ඡාවේදී මෙන්න මේ භාෂාවේ උත්ප්‍රාසය යමක් ගැන කියමින් යමක් ගැන නොකීම සහ යමක් ගැන කීම තුළ යමක් ගැන නොකීම මෙන්න මෙය අද මා කියන මූලික අදහස් වලට කේන්ද්‍රීය නිසා මෙතනින් පටන් ගන්නවා අන්තිමට හෝ ගස් ගැන නැවතත් කතා කරමු. මෙම දේශනාවේ මූලික අවධානය යොමු වන්නේ වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන ධනවාදයේ ස්වરૂපය වන පරිඥානීය ධනවාදය ගැන කෙටි විවරණයකි. දැන්නේ විශේෂයෙන්ම මට ආරාධනා කරන අයට ස්තුතිවන්ත වෙන්න ඕනි. ස්ත්‍රියකට ආරාධනා කිරීමට අමතරව ටිකක් ආందోලන මොකද දේවල් කරපු කෙනෙක් නිසා මම දැනටම මේ වචනයට ටිකක් ඇවිල්ලා තියෙනවා විචනයක්. ඒ කෙසේ වුණත් ඉන් අනතුරුව මේ වචනය ගැන කෙටි විවරණයකින් අපි ආරම්භ කරලා ඉන් අනතුරුව කෘත්‍රිම බුද්ධිය විසින් ප්‍රතිඋත්පාදනය කළ යුතු කෘත්‍රිම නොවන තාක්ෂණයන් කරහා ගොඩනැගුණු කවියා පිළිබඳ සාකච්ඡාවක් වෙත යනවා. දේශනයේ තුන්වන කොටස යොමු වන්නේ කෘත්‍රිම බුද්ධිය සහ ස්වභාවික බුද්ධිය පිළිබඳ ජීව විද්‍යාත්මක දාර්ශනික විශ්ලේෂණයක් ආශ්‍රයෙන් අපගේ මාතෘකාවට එළදිය හැකි වෙනස් ආකාරයක් ගවේෂණය කිරීමට. ඉන් පස්සේ අධ්‍යතන සාහිත්‍යයේ කෘති කීපයක් ඇසුරින් සාහිත්‍යයේ මවාපෑම් පිළිබඳව කතා කරනවා. අවසානයේදී විහිළු සහ උත්ප්‍රාස හරහා අපගේ මූලික යෝජනාව නම් මේ සියල්ල අවසානයේදී බොහෝ දේ ප්‍රතිනිර්මාණය කළ හැකි වුවත් අප විශ්වාස කරනවා තවමත් මිනිස් මනසේ ඊටම නිර්මාණශීලී කලාපයක් වන විහිළු උත්ප්‍රාසය වැනි භාෂාවේ ප්‍රයෝගය යෙදෙන තැන් මේ තාක්ෂණයට ප්‍රතිනිර්මාණය කිරීමට හැකිද කියන ප්‍රශ්නය මම සාකච්ඡා කරනවා. ටිකක් දිගට මේක සම්රයිස් කරලා තියෙන නිසා මම ඒ කොටස මග ඇරලා අපි අපේ සාකච්ඡාවට ඉක්මනින් එළඹෙමු. පරිඥානීය ධනවාදය. මම පරිඥානීය ධනවාදය කියන වචනේ පාවිච්චි කරේ cognitive capitalism කියන ඉංග්‍රීසි පදය හැඳින්වීමට. අප මෙහිදී පරිඥානීය ධනවාදය යන සංකල්පය උපුටා ගන්නේ යාන් මූලිය බෝටාන් නැමැති
ප්‍රංශ ජාතික මාක්ස්වාදී චින්තකයාගෙන්. මෙම අදහස ඔහු විසින් පළ කරන ලද්දේ ඇත්තටම කෘතිම බුද්ධියෙහි වේගවත් ව්‍යාප්තියට පෙර 2011ක් කාලෙදී. එසේවත් ඔහු විසින් න්‍යායගත කරන ලබන අදහස අපගේ සාකච්ඡාවට බඳුන් වන ක්ෂේත්‍රයට වැදගත් කියලා මම හිතනවා. සරල ලෙස කියනවා නම් පරිඥානීය ධනවාදයේ යනු මනුෂ්‍යයාගේ පරිඥානීය හැකියාව ප්‍රාග්ධන සමුච්චකරණයෙහි වස්තුව බවට පත්වන නිෂ්පාදන මාර්ගය. උද්ෘතයෙන් එක පැහැදිලි කරනවා නම් එසේනම් පරිඥානීය ධනවාදයේ යන්නේ අප අදහස් කරන්නේ ප්‍රාග්ධන සමුච්චකරණයේ ප්‍රධාන වස්තුව දැනුම බවට පත්වන. අගය නිර්මාණය කිරීමේ මූලාශ්‍රය දැනුම බවට පත්වන. වටිනාකම නිෂ්පාදන ක්‍රියාවලියේ කේන්ද්‍රය බවට දැනුම පත්වන සමුච්චකරණ මාර්ගයක් වේ. දේපල අයිතිවාසිකම් ජාලගත පද්ධති තුල ස්ථානගත වීම, සංධාන ගොඩනැගීම සහ ව්‍යාපෘති කල්පනාකරණය වැනි කරුණු මෙහිදී ප්‍රධාන ආයතනික හා සංවිධානාත්මක සාධක බවට පත් වේ. අවසන්. දැන් මේ සංකල්පය රැගෙන එන්නේ සහ මේ සංකල්පය හරහා මා කළ යෝජනාවලින් මට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුණ කාරණාව තමයි ධනේශ්වර ක්‍රමය තුළ මීට පෙර ශ්‍රමය සහ ප්‍රාග්ධන සමුච්චකරණය අප තේරුම්ගත් ආකාරය යම්කිසි ආකාරයකින් මෙම යුගයේ විශේෂයෙන්ම මේ තාක්ෂණය මාධ්‍ය හරහා ප්‍රාග්ධන සමුච්චකරණය සිදු කරනකොටම කෙසේද මේ මාධ්‍ය විසින් අපගේ නිර්මාණ ශක්තිය අපි සාහිත්‍ය ගැන කතා කරන්නේ මේ නිර්මාණ ශක්තියට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය අහන්න. පරිඥානීය ධනවාදය තුළ ආයෝජනය සිදු කෙරෙන්නේ අමූර්ත භෞතික නොවන ශ්‍රමයක් වෙනුවෙන්. එනම් මිනිස් හැකියාව, බුද්ධිය සහ නිර්මාණශීලීත්වය අන්තර්ජාලයෙන් පරිගණක හරහා එකට බැඳී ඇතුළන්නා මීට කලින් අනිත් සියලු දේම භෞතික දේව හුඟක් වෙලාට මිනිස් බුද්ධිය, නිර්මාණශීලීත්වය මේ දේ අපි වෙන් කරලා අමුතු යම්කිසියකින් සහජ දෙයක් විදිහට තමයි අපි මීට කලින් තේරුම් දැන් අපි ජීවත් වෙන ධනේශ්වර මේ ආකාරය තුළ සිදුවන්නේ මෙන්න මේ මනුෂ්‍ය නිර්මාණශීලී බුද්ධිමය හැකියාවම ප්‍රාග්ධන සමුච්චකරණයේ පරිණාම බවට පත්වීම. උඩම් පවසන ආකාරයට කාර්මික ධනවාදය තුළ පිළිවෙලින් ගල්අඟුරු නිදිය වාෂ්ප එන්ජිම හා රෙදි ලියන යන්ත්‍රය සහ දුර්ලභ මාර්ග පද්ධතිය විසින් දැරූ ස්ථානය පරිඥානීය ධනවාදය තුළ ඩිජිටල් දෙය පරිගණකය සහ අන්තර්ජාලය විසින් දරනු ලබයි. එහෙත් අප මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ හුදෙක් පුද්ගලික බුද්ධි ශක්තිය නොව සමස්ත පද්ධතිය තුළ මිනිස් මොළයේ සාමූහික ශ්‍රමය පරිගණක හරහා ජාලගත වී ඇති සාමූහික බුද්ධියයි. මේ අලුත් මේ ක්‍රමයේ විශේෂත්වය තමයි බුද්ධිය සහ බුද්ධියේ නිෂ්පාදනය සෑම විටම සාමූහිකයි. මම හිතන්නේ මෙය විශාල බලපෑමක් ඇති කරනවා අපි සාහිත්‍ය තේරුම් අරගන්න විදිහ සහ සාහිත්‍ය සමග ගනුදෙනු කරන ආකාරයට. ගෝලීකරණය විසින් අවකාශය පුළුල් කරනවා වෙනුවට ඒ විසින් අවකාශය නිර්භෞමිකකරණය කොට ඒ ප්‍රතිභෞමිකකරණය territorialization වචන දෙක පාවිච්චි කරේ කිරීමේ සමජාතීත්වය සහ ඒකාග්‍රතාවය විසන්ධි කරන බව බූටාන් පවසයි. මෙහිදී වෙළඳපොළ තර්කණය ක්‍රියාත්මක වන්නේ සරල ලෙස ඉල්ලුම හෝ සැපයුම් මත නොවේ. ඒ වෙනුවට වෙළඳපොළ යන්නම පවා ජාලගත පොදු අවකාශයක් තුළ ක්‍රියාත්මක වේ. පෙර පැවති දූරාවලිගත ආයතනික සම්බන්ධතා සහ වෙළඳපොළ වෙනුවට පරිඥානීය ධනවාදය තුළ කේන්ද්‍රීය බලව්‍යුහය ක්‍රියාත්මක වන්නේ ජාලගත ජාල සමූහයක් network of networks ලෙසය. පරිභෝජන භාණ්ඩය ධනේශ්වර ක්‍රමයේ පදනම වන්නසේ මෙම පරිඥානීය ධනවාදය තුළ මූලික වන්නේ තොරතුරු භාණ්ඩ, භාණ්ඩයක් ලෙස තොරතුරු, දැනුම් භාණ්ඩ, මානසික අවධානය කියන attention, ජාලගත වීම වැනි අභෞතික දේවල්. බූටාන් පෙන්වා දෙන ආකාරයට මේ සජීව ශ්‍රමය පිළිබඳ න්‍යායක් ලෙස වර්ධනය කළ යුතුය. සම්භාව්‍ය මාක්ස්වාදය තුළ සජීව ශ්‍රමය මූලික වශයෙන් සැලකන ලද්දේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රාග්ධනීය බවට පරිවර්තනය වන ශක්තියක් ලෙසයි. පරිඥානීය ධනවාදය තුළ ප්‍රාග්ධනය නිෂ්පාදනය කරන්නේ එහි පදනම වන්නේ වන සජීව ශ්‍රමය සජීව ප්‍රාග්ධනය බවට පත් කිරීම. බුද්ධි ශ්‍රමය යනු හුදෙක් ක්ෂය වී අවසන් වන ශ්‍රමයක් නොවේ. ඒ වෙනුවට බුද්ධිය සහ දැනුම විසින් තව තවත් බුද්ධිය හා දැනුම නිෂ්පාදනය කරන එක පමණයි
සුවිශේෂයක්. ඒ කියන්නේ අපි මේ මොකක් හරි යම් කිසි දෙයක් අපි අන්තර්ජාලයේ අලුතෙන් නිෂ්පාදනය කරලා මේක මුදා හැරියට පස්සේ එය විසින් එයම තව කණි කෙනෙකුගේ බුද්ධියේ සීමාවෙන් එහාට මේක යලි නිෂ්පාදනය කරනවා. ප්‍රාග්ධන සමුච්චකරණය සිදුවන්නේ සාමූහික නිෂ්පාදනය කරන ලබන දැනුම සහ බුද්ධිය වඩා ජාලගත කිරීම තුළින්. ඔහු මේට භාවිත කරන තරමක කාර්යාත්මක රූපකයේ වන්නේ පරාගණය. හරියට පරාගණය සිදු වෙනවා වගේ තමයි මේ දැන් මේ කාලේදී මේ අදහස් පරාගණය වෙන්නේ. ඇත්ත මේක උද්ෘතයක් ඇත්ත වශයෙන්ම මෙලෙස ග්‍රහණයට ගැනෙන මානව ක්‍රියාකාරකම යනු ඵලදායී මිනිස් මීමැස්සන් විසින් සිදු කරන ලබන මීපැණි නිෂ්පාදනය නොව නවෝත්පාදනය අනුවර්තනය සහ ගැළපීම් සිදු කිරීමේ මට්ටම තීරණය කරන සමාජ සබඳතා පරාගණය කිරීමේ ඉතාමත් ඵලදායී ක්‍රියාවලියයි. මට මේක තමයි මගේ සාකච්ඡාවේ මේ භෞතික සහ මටීරියල් සන්දර්භයේ විදිහට මට ගන්න ඕනි උනේ මෙන්න මේ කාරණාව. දැන් මෙතනදී අපිට එන ප්‍රශ්නේ තමයි මිනිස් බුද්ධිය සහ මිනිස් නිර්මාණශීලීත්වයම ප්‍රාර්ථනා සමුච්චකරණයේ කේන්ද්‍රය වුණාම අපේ කවියට සහ ලේඛකයාට සහ සාහිත්‍යයට සිදුවන්නේ කුමක්ද? අපි මේක අලුත් විදිහට අපිට අහන්න පුළුවන් ද? අපි මොන විදිහද ඒ ගැන යම්කිසි යෝජනා කිහිපයක් තමයි මට අද කරන්නට අවශ්‍ය වෙන්නේ. මෙතනදී බූටන් පවසන එක අදහසක් කියලා මම මගේ ඉතුරු කාරණා ටිකට යන්නම්. ඒ නිර්මාණශීලීත්වය කලාකරුවා සහ විද්වතා සිටියේ කාර්මික වැටුප්ශ්‍රමය හෝ වාණිජ්‍ය ක්‍රියාකාරකම් වල මායිමයක්. දැන් මීට කලින් මාජින් එකේ තමයි මේ ක්‍රියේටිව් ඇක්ටිවිටීස් කියන්නේ මේ වගේ නිර්මාණශීලී කාර්යයන් කියන දේවල් තිබුණේ මේ මායිම් වල. මේවා කේන්ද්‍රීය මේ ප්‍රාග්ධනයේ කේන්ද්‍රයේ තිබුණු දේවල් විදිහට සැලකුණේ නැහැ. ඒ නිර්මාණශීලීත්වයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ආකෘතියක් සහ යටත් වූ ශ්‍රමයක් ලෙස ග්‍රහණය කරගන්නේ කෙසේද යන්න ගැටලුවක් වන පරිඥානීය ධනවාදය තුළ අදාළ ආකෘතිහි කේන්ද්‍රයට එම වටිනාකම් රැගෙන එනු ලබන බව අපිට පෙනියයි. සාකච්ඡාවට යම් කිසි අවස්ථාවකදී ලක් කරමු. දෙවෙනි කොටසට මම යනවා පරිඥාන ධනවාදය සහ සාහිත්‍ය කාලය නිසා පොඩක් වේගයෙන් යන්න උත්සාහ කරනවා. මම මෙහිදී ඉදිරිපත් කරන අදහස් කිහිප ගැන මුලින්ම පැවසිය යුත්තේ මා විසින් තනානි වූ ප්‍රවාද ඉදිරිපත් නොකරන බවයි. ඇත්තටම මේ ගැන අලුතෙන් දෙයක් කියන්න තරම් කාලය යම්කිසි ආකාරයකට නැති කියන එකයි මගේ අදහස. මම මෙහිදී උත්සාහ කරන්නේ ඉහත සඳහන් කළ නිෂ්පාදන මාදිලිමය වෙනස්කම් සාහිත්‍යයේ බලපානු ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මානයන් කිහිපයක් සාකච්ඡාවකට අවශ්‍ය වන මානයන් කිහිපයක් මතු කර ගැනීමට. මේ සඳහා මම හිතුවා මහගමසේකරගේ බොහෝ දෙනා දන්නා ප්‍රබෝධ කියන කවිය, ඒ වගේම ලක්දාස් වික්‍රමසිංහ කියන ඉංග්‍රීසි භාෂිත කවියාගේ The Poet කියන කවිය, ඒ වගේම චේරන්ගේ කවිය කියන කවිය සහ තවත් කවි කිහිපයක් මේ සාකච්ඡාවට ගන්න කාලය ගෙවෙන විදිහට මම අවශ්‍ය වුණොත් අර ටිකක් අඩු කරලා කියන වඩා දීර්ඝව කළ සාකච්ඡාව ඔබට ලබා දෙන්න පිටපතේ තිබෙන නිසා. අපි දන්නා පරිදි කලාකරුවා යන්න රොමැන්ටිකවාදී ගොඩනැගීමේ ප්‍රධාන සංරචකයක් වන්නේ. සුප්‍රකට ලෙස පර්සි ෂෙලි පැවසුවේ කවියා යනු ලෝකයේහි අඥාත නීති සම්පාදකයා බවයි. ප්‍රබුද්ධත්වයේ පදනම වන තර්ක බුද්ධිය සහ පරිකල්පනය අතර ප්‍රතිවිරෝධයක් ගොඩනගන ඔහු පවසන්නේ මේ ෂෙලිගේ උද්ෘතයක් තර්ක බුද්ධිය යන දැනටම දන්නා ගුණයන් ප්‍රගණනය කිරීමයි. පරිකල්පනය යනු වෙනව සහ සමස්තයක් ලෙස එම ගුණයන්ගේ වටිනාකම් සංජානනය කිරීමයි. යන්නේ කවියන් ලෝකයේ නීති සම්පාදකයන් වන්නේ වර්තමානයේ පවතින දේහි ගුණය දැකීම ඉක්මවා එහි අනාගතවාදී වටිනාකම් පරිකල්පනය කළ හැකි වන්නේ ඕන්ට බැවින්. ෂෙලිගේ අර රොමැන්ටිකවාදී සාරය තියෙන්නේ මෙතනදී. කියන්නේ පවතින දේ ඒ විදිහටම ප්‍රතිනිරූපණය කරන වෙනුවට අනාගතයේදී විය හැකි දේ පරිකල්පනය කිරීමට කවියාට හැකි කියලා ඔහු කියන්නේ. ෂෙලිගේ රූපක භාරිත භාෂා විලාසය තුල කවියා කිසියම් හුදෙකලා ඒත් අනාගතවාදී රූපකයක් වේ. ඔහු
ඔහු ස්වභාවයෙන්ම ශෝකීය. ශෙලිගේ වචනේ කියනවා නම් ජීවිතේ කටුමත පැටලී වැටෙන. ලේ ගලන. ඒ ශෝකයේ එසේ ලිය හැක්කේ ඔහුටම පමණයි. භාව ගීතමය ලෙස කවියාට ධනාත්මක පුද්ගල පැවැත්මක් ලබා දෙන ශෙලී ප්‍රබුද්ධත්වයේ අනේකත්වයේ වූ පරිකල්පනයේ රොමැන්ටික භූමියේ අද්භූත හා ගුප්ත පරිකල්පනීය කලාපයේ ගොඩනැගුණු විශේෂත්වයට දේශපාලනික සාරයක් ලබා දෙයි. මේ කවියා පිළිබඳ නූතන සංකල්පයේ තේරුම් ගැනීමට අපට කිසියම් අත්දැකීමක් සැකයි. මේ වඩා දාර්ශනික පෙනී සිටීම වන්නේ ජර්මන් රොමැන්ටික වාදයේ වුවද ඒ සාකච්ඡාවට යාමට වෙලා නැහැ. මම විස්තරේ කලින් කියපු නිසා අපි මට ඇත්තට මෙතනදී මම මේ ශෙලී ආශ්‍රයෙන් කියන්න උත්සාහ කරන මූලික කාරණාව තමයි කලාකරුවා එහෙම නැත්නම් කවියා ගැන අපි අද අසුරු කරන නිර්වචනය රොමැන්ටික වාදය තුල මේ ශෙලී සහ වෙනත් අය කවියා කියන අදහස් පිළිබඳව ගොඩනැගුණු අදහසක් ගොඩනැගුණු සංකල්පයක්. දැන් අපිට ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ කවියාට මොකද වෙන්නේ මේ පරිඥානීය ධනවාදය තුල. අතරම කවියාට මගේ යෝජනාව කවියාට මුකුත් වෙන්නේ නැහැ. කවියා ගැන අපි තේරුම් ගන්න ආකාරය අපිට නැවත හිතන්න සිද්ධ වෙයි. මම මේ ගැන හිතනකොට මම හිතන්නේ ඇත්තටම අපිට කරන්න වෙන දෙයක් තමයි කවියා යනු කවුද කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් කවිය යනු කවුද කියන ප්‍රශ්නේ අපි තව විදියකින් අහන්න සහ කලින් එහෙම අහලා තිබුණ අවකාශයන් කීපයක් විතර ගමන් කරන්න මම තීරණය කරා. මුලින්ම වඩාත් හුරු පුරුදු මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය වෙත හැරෙමු. ප්‍රබුද්ධයන් මුලින්ම කියන්න ඕනි මගේ මේ තෝරා ගැනීම ඇවිල්ලා අර මේ කවියට වඩා මේ කවිය හොඳයි මේ කවියාට වඩා මේ කවියා හොඳයි වගේ තැනකින් කරපු තෝරා ගැනීම නෙවෙයි මගේ තාක්කේ කොට නැගීම සඳහා මට පදනම් කරගත හැකි කෘති මේ එහෙම නැතුව නිකන් යම් කිසි කෙනෙකු හෝ කවියෙකු හෝ උපුටා දක්වන්න එහෙම කරන උත්සාහයක් නෙවෙයි කියන එකත් මේ යන්න ඕනේ මොකද මේක ලංකාවනේ ඒක නිසා මුලින්ම අපිට වඩා සුරු පුරුදු මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය වෙත හැරෙමු. ප්‍රබුද්ධ යනු එක්තරා ආකාරයකට ගත් කල මාර්ටින් වික්‍රමසිංහගේ විරාගී නවකතාවේ චරිතයක් වන අරවින්දගේ අවතාරයක් ලෙස මම දකිමි. ඔහුගේ සාන්දෘෂ්ටික ගැටලුව වන්නේ මා කවියක බවට පත්වන්නේ කෙසේද යන ප්‍රබුද්ධට තියෙන ප්‍රශ්නේ. මම කොහොමද කවියෙක් වෙන්නේ? පටිතෙහි කේන්ද්‍රීය ආතතිය ගොඩනැගෙන්නේම එක් අතකින් නග්න භෞතිකවාදී ඉක්මවා ගොස් කිසියම් බුද්ධිමය ආත්මීයත්වයක් ලෙස තම සත්භාවයේ ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමත් අනෙක් අතින් එම භෞතිකත්වයම තමාගේ පැවැත්ම බවට පත් කර ගැනීමත් අතර ගොඩනගන ප්‍රතිවිරෝධාත්මක දෝලනයක් ලෙසනේ ප්‍රබුද්ධගේ චරිතයේ මේ දෙක තමයි මෙහෙම දෝලණය වෙවි තියෙන්නේ. මෙම ද්‍රව දෙකකින් එකක් ජයග්‍රහණය කිරීම හරහා අර්ථාන්විත පැවැත්මක් තෝරා ගැනීමට කවිය අසමර්ථයි. කවිය පිළිබඳ සේකරගේ පටිතෙහි වැදගත්කම වන්නේ ප්‍රබුද්ධට ඉහත ප්‍රතිවිරෝධයන් අතර සාම්‍ය ගොඩනගා ගැනීමට ඒ අතර කිසියම් ඩයලෙක්ටික සංශ්ලේෂණයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම. මේ ප්‍රතිවිරෝධතා දෙක අතරින් එකක් හදාගන්න ඔහු හැම වෙලෙම නොහැකි වෙනවා. කවිය යනු పూర్වයෙන් දෙන ලද සදානිම වූ කිසියම් සාරයක් ඇති පැවැත්මක් නොවන්නා පමණක් නොව එසේ ගල් ගැස්සවිය හැකි සාරයක් බවට පත් කරන මොහොතේදීම කවිය වෙනත් දෙයක් බවට රූපාන්තරණය වන්නේ. කියන්නේ තම කවියේ මම මෙන්න මේකයි කියලා තීරණයක් ඔහු ගන්න යන මොහොතේදීම ඔහු වෙන දෙයක් බවට පත් වෙනවා. මේ කවියකින්ම උදාහරණයකින් කියන්න මේ ටිකක් කියලා. කවිය පැවැත්මක් සෑම විටම කවියක බවට පත් වෙමින් සිටින ක්‍රියාවලියේ ඔහු සිටි becoming. කවිය මම මෙය හඟි. ඔහුගේ වචනෙන් කියනවා නම් ඒ සඳහා මම නවතිමි. ප්‍රබුද්ධ කාලෙදී ඒ සඳහා මම නවතිමි. නැවතීමමය ගමන. සංසාරයේ නිවන. සිමෝන් ද බුවා ස්ත්‍රිය පිළිබඳව පැවසු දේ නම් කෙනෙකු ස්ත්‍රියක ලෙස උපදිනවා නොව ඒ වෙනුවට ස්ත්‍රිය බවට පත් වේ. යන්න මදක් වෙනස් කොට කියන්නේ නම් කෙනෙකු කවියෙකු ලෙස ඉපදෙනවා නොව කවියෙකු බවට පත් වේ. ගැහැණියකට කිසිදු විටක ගැහැණියකදී අවසන් කළ නොහැකි වාසියෙම ප්‍රබුද්ධට කිසිදු විටක කවියෙකුට බවට පත් වී අවසන් විය නොහැකි වුණත් ඔහුගේ ගමන ඉවර වෙනවා. නැවතීමමය ගමන තියෙනවා. ඔහුට එක් විටම
ගැඹුරු උපශාන්තමය චරිතයක්ද සරල මතුපිට චරිතයක් යන දෙකම අතර සැරිසරන්න සිදුවන්නේ එම නිසාය. මේක ටිකක් පැහැදිලි කරලා තියෙනවා. කොටසක් විතරක් කියවන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ ප්‍රබුද්ධගේ මේ ගන්ධබ්බ අවධිය. ඒකේ අර අතරමැදි අවධියන් වල අපි ගත්තොත් එහෙම ඔහුගේ විෂයයට නිවීමට කතුවරයාට යලියලිත් අන්තර්පටිතමය විමර්ශන හරහා ඔහුගේ පැවැත්ම නිර්ණය කිරීමට සිදුවේ. ඒ සිත්කාවලි විසුළු පටිතමය පරාසයකි. තිබ්බත මානපොත ශුද්ධ වූ බයිබල් මහාවංශකරගේ මේ පොතේ මම දකින හරි සුවිශේෂයක්. ඒ මාන පරාසයක් තියෙනවා. පරාසයක් තියෙනවා. ඔහුට මේ කතාව කියන්න ඔහුට උපුටා ගැනීමට සිද්ධ වෙනවා. තිබ්බත මල්පොත ශුද්ධ වූ බයිබලය ශුද්ධ වූ කුරාණය මහා ශ්‍රාවණ යාඥවල්ක්‍ය තේරගාථා වැනි පෙදිග ආධ්‍යාත්මික සාහිත්‍යයේ බොහෝ කෘතීන් ඔහුට එහෙම අරගෙන ඉන්නවා. නගර මුඩුක්කු අමාගේ සොහන වැනි භාව ගීතමය ගුණය දක්වන කාව්‍ය කොටස් වලට පැහැදිලිම ලෙසම වෙනස් ලෙස මෙහිදී කවිය එහි පටිතමය භාවය වෙත වේගයෙන් කඩාවැටෙනවා. මේක අර හැඟීමය භාව ගීතමය ස්වරූපයක ඉඳලා එකපාරට මේකේ තියෙන පටිතමය ස්වභාවයට කවිය කඩාගෙන වැටෙනවා. මම පොඩි උදාහරණයකින් කියන්නම්. ඊතා නිල් ගෙල ඇති මනහර වූ ශිකාන්ති වල්වන්න පක්ෂීව නගමින් මිහිරි නාද මේඝ ගර්ජනා කුල වනයේ ධාන වඩන තොප පින්වත් වැසි වනාවක්සේ පෙනෙන මල් පිපි වැනි ගෙල මිහිම කියාගෙන යනවා. වැනි ගිය වනයේහි පර්වත අතරතුර විටපයක මෙන් සැතපෙනි මටය පුළුන් අතුල මුදු යහනකි මේ තේරගත්තා. හරි ඉතින් අපිට හිතන ආදම් ප්‍රබුද්ධ ඔන්න යන්තම් තේරගාතාවක් කරා ප්‍රබුද්ධ බවට පත් වෙනවා. එකපාරට වනයේ පමණද සුන්දර. නැද්ද නගරේ සුන්දර. උට ඉන්න බෑ. විශ්වවිද්‍යාලයේහි නගරයේහි මහා මැදුරු සඳුළු තලවල වසාගෙන ඝන කැලෑ වැටියත. මෝහ අඳුරින් පිරුණ රාග උල්පත් ගලන ඊර්ෂ්‍යා මදමාන කටුකොහල් කෙලෙස් මහවල් නැගෙන ස්තදසිත මහගල් ගහන සීතල රහස් අධිකෙන උනුන් මරමින් හැසිරෙන ගසා කන සූරා කන ඡණ්ඩ වන වර්ග කර සැරිසරන එසේ වූ උතුම් බෝසත් ගුණගණ රැඳී පවතින්නේද නීමය කෙලෙස් කසල කිලුට තුලම ඇත නිකලස් ගුණ නිවස. මේ තමයි මට මතක කරගන්න අවශ්‍ය වුණේ මේ අර මෙහි මේ පටිතමය භාවයේ එක පැත්තකින් තියෙනවා. දැන් මේ කවිය මෙම කවිය පුරාම කතකයා හෝ කතුවරයා හෝ දෙදෙනාම සත්‍ය යන කිසියම් සිහිනමය අතාවක් ලෙස අධි විශේෂ සත්‍යයක් ලෙස පිළිතුරීමට උත්සාහ දරන අවස්ථා බොහෝය. කලාව සත්‍ය හා මිත්‍යාව සමාන කලාව සත්‍ය හා මිත්‍යාව සත්‍ය ප්‍රകൃතිය තරම් සුන්දර කිසිවක් කිසි දවසක මිනිහාට මැවිය නොහැක. ඒ සුන්දර බව හරිහැටි දකින්න බැරි දුහුණන්ටය කලාව. ඒ සුන්දර බව රුකුලක් වේ බලගතු භාවනානුයෝගියාට. අපිට ඉතින් ආදැන් වෙන භාවනානුයෝගියෙක් වෙන්නයි යන්නේ. එහෙත් එසේ කරන විටම කවිය දාර්ශනික විරුද්ධකරණයකින් මානසික රූපයක් කලා එළමෙන මොහොතේදීම පටිතේ ඉස්සරදී ඔහුව කකුල් මාර්ගයක පටලවා වටවයි. එතනට යන්න යනකොටම වටවනවා. ඔහු සත්‍යයේ යථාර්ථයේ සිහිනෙන් භෞතිකයේ යථාර්ථයට හැරි ආපසු හැරෙන ඔහු යලිත් නගරේ කලා ගොස් මව්වත් ගුණයති නිරංජලා සොයයි. අම්මාගේ සත්‍ය සෑම විටම වෙනත් ගැහැණියකගේ භෞතිකය වෙත මාර්ග කිරීමට ඔහුට සිදුවේ. පටිතමය ලිහිමක සිට භාව ගීතමය වමත්වයක් වෙත මාරු වීමට ඔහුට සිදුවේ. සේකරගේ කවියෙහි ඇති රොමාන්ටිකවාදී ගුණය මතුවන්නේ මෙහිදී. ප්‍රබුද්ධ යථාර්ථයේ ගුණය මනසෙහි උපස්ථිතින් හරහා විනිවිදින අතරම එහි නග්න යථාර්ථය තුළ ඇති අතිරේක අනාගතවාදී හරය දකි. ටිකක් ඉදිරියට යන්න. දැන් අපිට දැන් තව දකින්න තියෙන දෙයක් තමයි දැන් මේ කවිය හැම විටම අර මම කලින් කිව්වා වගේ යමක් කවියා බවට පත් වෙමින්ම සිටීමට සිදුවේ. දැන් මෙන්න මේ කවියාගේ මෙන්න මේ ගුණ. ඒ කියන්නේ කවිය පරිපූර්ණ වෙලා ඉවර වුණොත් ඔහුට කවියෙක් වීමට ඔහුට හෝ ඇයට කවියෙක් වීමට එතනින් හට යන්න බෑ. හැබැයි මේ ගමන ගල්ගස්සවන්න නැතුව මෙහෙම ඉදිරියට යන එකම නම් කවිය. සංසාරයෙන්ම නම් ගමන. එතකොට මේක පරිඥාන ධර්ම
පරිඥානීය ධනවාදයේ යුගයට ආවහම මොකද වෙන්නේ? අපි ඉහතින් සාකච්ඡා කරන පරිදි පරිඥානීය ධනවාදයේ පදනම වන්නේ මෙන්න මේ කවිය. ප්‍රබුද්ධයන් කලාව වෙළඳපොළ කරන වීම හමු ඇති ජුගුප්සාව නිසා ඊට වැඩි සත්‍යයක් යන කවියායේ තේරුම් ගැනීම සාවද්‍ය නොවුවද එම අර්ථකථනයේ ප්‍රමාණවත් නොවේ. මන්ද සේකර මෙම කෘතිය ලියන කාලයේදී මේ නොව වර්තමාන පරිඥානීය ධනවාදය තුළ අපට ප්‍රබුද්ධ යලි හමුවන්නේ ජගන් මෝහිනී වෙනකොට ග්‍රාම්‍ය ගීත ගායන වෙළඳපොළ කරන වූ කවියා ලෙස නොවේ. අප දැනෙම කඩේම පැන ඇත. අපගේ ඊටමත් ගැඹුරු විප්ලවීය විමුක්තිකාමී සිහින වෙළඳපොළ කරන වී හමාරයි. අපිට ප්‍රබුද්ධ යලි හමුවන් ඒ වෙනුවට කියන්නේ මේ කවිය ලියන කාලේදී අර්ථ ඒක නම් ඒ වෙනුවට දැන් අපිට හමුවන්නේ අපිට ප්‍රබුද්ධ යලි හමුවන්නේ ඔහු වැනි බොහෝ කවීන්ගේ සිහින අර්ථ භාෂාව සහ සත්‍ය ජාලගත ජාලයක පදනම වන සාමූහික ශ්‍රමයක සෑම විටම අඥාත සෑම විටම අසම්පූර්ණ සෑම විටම ප්‍රාග්ධන සමුච්චකරණයට විවෘත අතත්්‍ය අවකාශයක කෘතිම බුද්ධියේ නැති ඡායාරූප මත ඇලවූ කවි කැබලි ලෙසය. අන්න දැන්නේ ඔබ දැකලා ඇති මා විශේෂයෙන් මහගම්සේකරගේ කවිය ලස්සන ෆොටෝ වල අලවලා මෙහෙම මේ ගොඩක් මේ සමාජ මාධ්‍යයේ ලස්සන එක මේක දැන් විවෘතයි. මහගම්සේකර පොතක් ලියලා ඒ පොත කරේ තියාගෙන යන්න ඕනේ කියලා එකක් නෑ අපිට මේ අවදිය. දැන් අපිට මේ කවි කෑලි හම්බ වෙනවා මේක සඳහන් ගාලා තියෙන මට මේ කවර දාලා තියෙනවා රූප දාලා තියෙනවා කඩයක්ම මුයා ලැබු සුළු වටමින් ජංගියෙන්දු අම්මා ප්‍රබුද්ධට කියු සත්‍ය පරිඥානීය ධනවාදය තුළ තාක්ෂණ ව්‍යවහිත පටිතමය ශ්‍රමාන්තිකයක් බවට පත් සත්‍යම අම්මා කියලා දුන්න සත්‍යමවත් අපව ප්‍රාග්ධන සමුච්චකරණේ මේ ප්‍රාග්ධන සමුච්චකරණයේ බවට පත් වෙනවා. ප්‍රබුද්ධගේ අම්මාගේ සත්‍යයට ශරීරයේ දී හැකි තාක්ෂණ මෙවනම් වර්ධනය කරන ලද එම සත්‍යම සමුච්චකරණ ක්‍රියාවලියේ කේන්ද්‍රයට රැගෙන එන නිෂ්පාදන මාධ්‍යයක් තුළ අපට ප්‍රබුද්ධ යලි හමුවන්නේ කිසියම් විල්ලෝන්වාදී විදී විසිරුණු විෂයක බහුකේන්ද්‍රීය සැකසුමක් ලෙසය. ප්‍රබුද්ධය. එතකොට මේ එක ආකාරයක්. තව ආකාරයක් ගොඩක් දිගට කියන්න වෙලා නැති වුණා මම කවිය කියවන්නම්. මේ නාගා සුත්‍රසිංහගේ කවිය නම් කවිය සෙනග මැදට බෝම්බයක් විසිකර සටහනක් ලියා ගන්නා ඔහුය. නොපෙනෙන දුරක සිට ට්‍රයිපොඩයක් මත පිහිට වූ කළු රයිෆලයෙන් තම ආත්මයේ තරම් දුර පෙනෙන දසුන් මානන්නා ඔහුය. වේදිකාව මත දේශකයා දෙස ඉලක්කය මානා ඔරලොස්ව දෙස බලා කල්මරන්නේ රටේ පැමිණෙන තුරු පසුපස අසුනේ වම් කෙළවර සතුරා දරා සිටින. කවියා යනු සෑම විටම රැකසිට පහර දීමට සැරසෙමින් සිටිනාය. උල්වැළලුම් වල මත දිරාගී තනකොළ හා පස් සපුරන තනපත් ඇස්මානයේ සිට ඉදිරිය බලන. කවියා නගරේ බෝම්බෑයි. හදවතේ තත්පර වෘත්තය දරාගත නොහැකිව පුපුරා යාමට බලා සිටින. මේ කවියා මේ එකම දශකයේ වගේ ලියුණාට මේ කවිය මම හිතන්නේ අපිට කලින් හමුණු ප්‍රබුද්ධට වඩා හුඟක් වෙනස්. ඒ අර කලා ආධ්‍යාත්මික සුවය ඒ කලාපේ ඉඳලා ඔහු මාරු වෙනවා සම්පූර්ණයෙන්ම කවිය බෝම්බේ බවට පත් වෙනවා. නගරේ බෝම්බේ බවට කවිය පත් වෙනවා. මා යෝජනා කරන්නේ මට ඒක විස්තරයක් මම කරලා මා යෝජනා කරන්නේ මෙම කවියේ සංකීර්ණත්වය තියෙන්නේ මෙන්න මෙතනයි. කවිය බෝම්බේ විසිකරයි. ඔහුගේ රයිෆලය ඔහුගේ ආත්මයේ තරම් දුර දකි. රයිෆලය කවියාට රූපකයක්ද. ඒත් අවසානයේදී බෝම්බය සජීව පුද්ගලානුරූපණයක් බවට පත් වෙන වෙනුවට කවියා වස්තුවක් බවට බෝම්බයම බවට පත් වේ. කවියේ කාලාවකාශය තුළ කවියා විශ්වයක සිට වස්තුවකට මාරු වේ. එනම් කවියා නගරයේ ක්‍රෝධයේ මෙවලම් බවට පත් වේ. එනම් තමාව සමාජ වෙනසෙහි විෂය ලෙස නොව වස්තුවක් ලෙස වඩා නිවැරදිව කියන්නේ නම් මෙවලමක් ලෙස සිටීමට ඇති මෙම හැකියාව පරිඥානීය ධනවාදය තුළ මොකද වෙන්නේ මට කියන්න ඕන අදහස තමයි කවියා නගරයේ ක්‍රෝධයේහි මෙවලමක් බවට පත් වෙනවා. මේ ඔබ්ජෙක්ට් එකක් කවියා වස්තුවක් බවට පත් වෙනවා මෙවලමක් බවට පත් වෙනවා. දැන් මේක පරිඥානීය ධනවාදයට ආවම මොකද වෙන්නේ?
කතාව සමාජ වෙනසෙහි විෂය ලෙස නොව වස්තුවක් ලෙස වඩා නිවැරදිව කියන්නේ නම් මෙවලමක් ලෙස සිටීමට ඇති මෙම හැකියාව පරිඥානීය ධනවාදය තුළ ඉතා ඉහළ වටිනාකමක් දරයි. දැන් අර අතීත කාලේදී ඒක ක්‍රෝධය මේ විරෝධාකල්පය වගේ අත්ේවට තිබේ. දැන් ඊට වඩා වෙනස්. මන්දයා මෙම නව තාක්ෂණික ලෝකයේ තුල මිනිසා තාක්ෂණයෙහි මෙවලමක් ලෙස පරිකල්පනය කිරීම වඩාත් පහසු නිසා නේද? ඒ වගේ නෙවෙයි. කවියා නගරේ ගැහෙන ක්‍රෝධයේ රූපකයක් වෙන වෙනුවට මෙම නව යථාර්ථය තුළ බොහෝ ඉහළ හුමාරු වටිනාකම් ඇති හිංසනය පිළිබඳ රූප, හිංසාකාරී රූප, සැබවින්ම යුද්ධයේ සහ ප්‍රචණ්ඩත්වයේ කෘතිම ප්‍රත්‍යුක්තිය සිමියුලේෂන් බවට පරිවර්තනය වෙ. කියන්නේ කවියාට දැන් පුළුවන් මේ සමාජයේ ක්‍රෝධයේ මෙවලම විදිහට මේ තාක්ෂණයේ මෙවලම විදිහට නැවත ඒකෙම ඔබ්ජෙක්ට් එක ඉස්සරට වඩා ඊට මේ වේගයෙන් පත් වෙන්න පුළුවන්. තවදුරටත් අපිට අපම මූල දෙන හිංසනය පවා අත්විඳීමට සිදු ඇත්තේ අපගේ අත්දැකීම පිළිබඳව ගොඩනැගී ඇති බහුකේන්ද්‍රීය ව්‍යාජ ඔස්සේ. දැන් කවියා කවුද අපිට අපේ අත්දැකීමම මේ හිංසනයම අපිට අත්දකින්න වෙන්නේ මේ ව්‍යාජ ඔස්සේ. තව මම ඇත්තට මෙතන මාදිනීන් 4ක් තමයි මෙතන මතු කර ගැනීමට උත්සාහ කරන්නේ. තුන්වෙනි කවිය දැන් අපි මුලින්ම ගා ප්‍රබුද්ධගේ පටිතමය ස්වරූපය දෙවැන්න කවියා සමාජ වෙනසෙහි සහ හිංසනයෙහි වස්තුවක් බවට පත් වීම. තුන්වෙනි කවිය සමග පොරබැඳීම කවර ආකාරයක අත්දැකීමක්ද? දැන් මෙතනදී කවියා සහ කවිය තමයි පොරබැඳන්නේ. රුද්‍රමූර්ති චේරන්ගේ බොහෝ කවි අතර සංජුලා පීටර්ස් විසින් පරිවර්තනය කරන ලද පැනය නම් කවිය වෙත යමි. නින්දට නොපැරදී ශෝකයෙන් බිය වෙන මේ රැහි මම මගේ හදවත ගලවා මේසේ මත තබමි. ලේ වැగిරෙන මහා කෙඳිරිලි හඬින් මේසේ වෙවුලුම් කය. පිටත මඩ පවනට හදවත සිසිල් වෙයි. මම නැවතෝ තැනින් මගේ කවිය අරලමි. අද මෙන් කිසි දිනක කවියක් සමග මම පොරබදා නැතිවෙමි. කවියක් සමග පොරබැදීම කුමන ආකාරයේ කාර්යයක්ද? තරමක් දීර්ඝ මෙම කවිය සම්පූර්ණයෙන් මෙහි උපුටා දැක්වීමට නොහැකි වීම ගැන ශෝකයි. ඇත්තටම ඉතාම ලස්සන කවියක්. ඒක මම මෙහිදී මූලිකව මතු කර ගැනීමට උත්සාහ කරන්නේ කවිය සමග පොරබදන විට. කවියාගේ නිදහස් වී ගමන් කරන ආකාරය. කියන්නේ මේක කවියා විසින් කොහොමද පරිකල්පනය කරන්නේ? කවියගෙන් ගැලවිලා යනවා. උතුරේ සියල්ල මේ යමින් තිබෙදී කවියාගෙන් ගැලවී උපදී. එහිම වූ ජීවිතයක් ලබා ගන්න. පැනයකින් උපන් මෙකව හදිසියෙන්ම මාහැරයයි. බුද්ධි ආකෘතියෙන් කැඩූ නොවියූ වදන් හා ආශාව ලෙස පිටාරා මේ කවිය නිම්මයයි. කවියාවත් මුදම්ල භාෂාවෙන් කියවීමට නොහැකි වූද පරිවර්තනය තුළ පවා කවියෙහි ගොඩනගෙන තීව්‍ර ආතතිය අපට දැනේ. බුද්ධියෙන් ගලවා ලියන්නට බැරි වූ ආශාව ලෙස කවියා ඉක්මවා පිටාර ගලයි. ඒ අතුරුදන් කර වූ මිතුරන් යන සොයන්නටයි. කවියෙහි ශෝකය කවියට දරාගත නොහැකිය. ලක්දාස වික්‍රමසිංහගේ කවියා මෙන්නව යුද්ධයේ ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති චේරන්ගේ කවියා බෝම්බයක් බවට නොව කවියක් බවට පත්විය යුතුයි. මේ කවිය ගැන සිතීමට ඇති තවත් ආකෘතියකි. එනම් පරිඥානීය ධනවාදයේ ආධිපත්‍යය පැතිරීමට පෙර වුවද යුද්ධය නිසා පීඩාවට පත් වූ සන්දර්භයන් තුළ විවිධ තාක්ෂණයන් හරහා කවියා ඉක්මවා යන බව අප දැක ඇත. යාට බින්ගත පුවත්පත් සිපිරිකේවල ලියූ කවි, කටින් කට කියවීමෙන් ගමන් කරන කවි ආදී අප නිතර දැක ඇත. මේවායේ තාක්ෂණය කුමක්ද? ඊතාලිය අස්ට්‍රේලියා නැමැති කෘතියෙහි ෆ්‍රාන්ස් ෆෙනෝන් පවසන්නේ කිසියම් නිදහස් අරගලයකදී ජනතාවගේ සිතුම් පැතුම් මුඛ පරම්පරාගත ලෙස ගැබ් කර ගන්නා කතා කියනා වඩා මූලික වෙනස්කම් ඇති කරමින් වඩා සංස්කෘතික අගයක් එක් කරමින්වත් අවිඥානීය විනෝදාස්වාදයක් බවට සමවෙන්න අභ්‍යාස විනෝදාස්වාදයක් බවට පරිවර්තන වූ බවයි. පරිඥාන ධනවාදය සහ දේශපාලන තේරුම් ගැනීමේදී අප සෑම විටම සිහි තබා ගත යුතු කරුණක් නම් කවියෙකු තම නමින් මහා පරිමාණයෙන් මුද්‍රණය කොට කවි හෝ වෙනත් පොත් මුද්‍රණය කිරීම ඇත්තටම සතවර්ෂ කිහිපයක ඉතිහාසයක් ඇති නූතන වාදයේ සහ ජාතික වාදයේ මෙන්ම කාර්මික ධනවාදයේද නැගීම සමග වර්ධනය වූ කලාවක් බවයි. මෙතන මම කෙටි කරලා කියනවා නම් මට ඉදිරියට යන්න මෙතන මේ කියන්න ඕනේ දේ තමයි කවිය කොහොමද අර නවකතාව වගේ අර මුද්‍රිත
ධනවාදයේ සමග මෙහෙම එකට මේ උද්‍රි ධනවාදයෙන්ම දියුණු දෙයක්කට එහෙම නෙවෙයි. කවියේ බලපෑමක් තිබුණේ නැහැ කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් කවියෙහි පදනම රිද්මය මිස ලිඛිත අක්ෂරය නෙවෙයි. මම හිතන්නේ එතන තමයි වෙනස් තියෙන්නේ. මම මෙහිදී ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අදහස් වන්නේ ඒ නිසාම කවිය වඩා දුෂ්කර තත්ත්වයක් තුළ පවා මුද්‍රණ කර්මාන්තයෙන් ගැලවුණු මොහොතවල වලදී පවා කවියාගේ අක්ෂරයේ ආධිපත්‍යයෙන් මිදුණු මොහොතේදී පවා එහිම වූ ජීවයක් ගැන වෙනස් ආකාරයකට පරාගණය වීමට වැඩි හැකියාවක් දක්වන බවයි. අපිට තේරෙනවා එතකොට ඒ හැකියාව තියෙනකොට කවියාගෙන් ගැලවුණු කවියා සමග පොරබැද ගැලවී ගිය කවියක සංචලතාවය ඉතාම වැඩි. ඒ නිසාම පරිඥානීය ධනවාදය තුළ වැඩිම සංචලතාවයක් ලබා ගන්න කලා ආකෘතියක් වන්නේ කවියයි මම යෝජනා කරමි. අන්තර්ජාලයේ කෘත්‍රිම බුද්ධිය ලෝකයේ තුල වල අසන්නට නොහැකි වූ ප්‍රශ්න ඇසීමට චේරණීය කවියනේ කවියාගෙන් විදි මෙරත් සංචලතාවයකින් යුතුව ගමන් කිරීමට වැඩිම නම්ශිකයක් ඇත්තේ කවිය බව මගේ අදහස වෙනයි කියනෝනේ මේ නව මේ ජාලගත ජාලයේ නෙට්වර්ක් එකක් ඇතුළේදී අර මෙහෙම ගැලවිලා යන කවියට එහි සංචලතාවය ඉතාම ඉහළක් නවකතාවක් වගේ නෙවෙයි ඊට වෙනස් ආකෘතියකින් ඉක්මනින් ගමන් කරන්න පුළුවන් කියන. පන්සිල් මෙතේ ගොඩනැගූ තර්කයේ අවසන් කිරීමට රුවන් බඳු ජීවගේ කවියට හැරෙමි. මේ කවියා ගැන නම් ලියන්නටත් දියුණු. මන්ද නන්දනී වර්ෂවිතාන මහත්මියට අර්ථ වූ ඉරණම මටද අර්ථය යන පිය නිසායි. කවියන් සමග විහිළු කිරීමට යාම භයානක කාර්යයක් නිසායි. එසේ කියන විට ඔබට සිනයි. මා කියන කවිය ඔබ දන්නේ නම් ඔබ සිනයි. අප සිනාසෙන්නේ විහිළුවට. විහිළුව නන්දනී වර්ෂවිතාන මහත්මිය ගමනන්නේ ඔබේ කවිය කියවලා තියලාද කියලා ඒක ඉන්ටර්නෙට් එකේ තියලා ඉන්ටර්නෙට් එකේ තමයි මම කියුවේ. ඇගේ දුක් වීමය. අප කුඩා දේ ගැන විහිළුකාර විදිහට දුක් වන්නේ නැත. එසේ දුක් වන්නේ නන්දනී වර්ෂවිතාන මහත්මියයි. මේ කවිය කියවන විට ඔබ මාවැනි අයෙක් නම් ටිකක් අඩුවෙන් සිනාසෙනු ඇති. මං ගැනද දන්නේ නැහැ කිව්වේ. මට සිතේ. වෙන්න බෑ. ආයෙමත් මට සිතේ. මමද සිනාසෙන්නේ. ඇය ගැන දුක් වන්නටත් බැරිය. එතකොට මාත් ඒ වගේ. සිනාසෙන්නටත් බැරිය. බොරු නමක් දාලා කවුරු ගැන කිව්වද දන්නේ නැහැ. දැන් අපගේ ගැටලුව කවියා නොව පාඨකයාය. ඒ මමද මට සිතේ. ඔබ කවිය නොදන්නේ නම් ඔබට සිනා නොයයි. ඔබ විහිළුවේ කොටස්කාරයෙකු වන්නේ ඔබ විහිළුවේහි ඥානන පරාසයේ අවිඥානික සාමූහික දැනුමේ කොටස්කාරයෙකු නම් මමයි. ඒ විහිළුවල හැටිය. බඳු ජීවගේ කවිවල ප්‍රාණ්‍ය උත්ප්‍රාසයයි. උත්ප්‍රාසයේ විසින් ගොඩනගන සත්භාවයේදී සිනහවයි. එම සිනහවේ ශෝකයයි. මිනිස් බුද්ධිය සහ උත්ප්‍රාසය ගැන පසුව වෙනම සාකච්ඡා කරනවා. වඩා පහසු ලෙස මට දුක්විය හැකි කවියක් කියවමි. අපර භාගයේ සිදු ඉතා ප්‍රබල මధుකම්පනයකින් අනතුරුව ලිහිල්වී දිය පිහිල්ල යටදී මුළුමනින් බලබල විවිධ වූ භූවිෂ්මතා ලක්ෂණ තුළ ගලන ලස්සන මොරටු පාරට පැමිණ පාලමට වාඩි වී එබී බොල්ගොඩ ගඟට අර පේන සීතල වතුර දිහාය බලා සිටින්නේ මා දැන්. පීපි ගෑවේ නිකන් වෙන්න බෑ මගේ පොඩි තාරා. මං හිතන්නේ ඌ බාලවියේදීම මාහට අනතුරු ඇඟවුවා. මා කුඩා කල හැදුණු පරිසරයේ බොල්ගොඩගඟේ පාලම දම්පීටර් පියතුමා රොෂාන් මහනාම කඩබැද්ද පැත්තේ පාලම දිහාවට එන කඩ කරත්තේ ආයිත් මම හිතනවා. බඳු ජීවේ පාරම කාටදී මම සිතනවා. අම්මා නැති වුණ කාලේදීම මේ වගේ කවියක් ආවේ කොහොමද? මම කවියේ ඡායාරූපය දුරකථනයෙන්ගෙන මගේ මිතුරියට යන්නේ. පරිඥානීය ධනවාදී ක්‍රියාවලිය. එහෙත් ඇයට තේරෙන්නේ නැති ගාන. දැන් මම ආයෙමත් සිතනවා. මන් දන්න පරිසරයේ හින්දාද කොහෙද මට මේකට මෙච්චර දුක හිතෙන්නේ. ඒ බොල්ගොඩ ගඟේ තාරාවන් පීනන්නේ නැත. ඇත්තටම මගේ පොඩි තාරා හිටියේ ගෙදර. ඔයාට පොඩි කාලේ සෙල්ලම් තාරාවේ හිටියේ නැත. මම මගේ මිතුරියගේ නැවත අස්නවා. මට තරම්ම ඇයට දුක සිතෙනවා නම් මා කැමතියි. ඔයාට ඔය වගේ අනතුරු ඇඟවීම කවිය නැමැති මකුලුවා මා වටා දැල වෙලා කමාරේ. දැන් ඉතින් දුක් වුණොත් නන්දනී වර්ෂවිතාන මහත්මිය වාගේ වෙනවායි. සිනාසුනොත් දුක හිතෙනවායි. මුහුණු පොතේ අපේ පාත්‍රකාව මුහුණු පොතේ කෙනෙක් මෙසේ කියයි.
ඔය බඳු ජීවයි තමුසෙත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මුණු පොතේ හා YouTube එකේ පුරාවට මේ කවි විවිධ ලෙස හඬනගා කියවන, විචාරය කරන, වීඩියෝ සැරිසන විවිධ ඡායාරූපවල එක එක ෆොන්ට් වලින් ඔහුගේ කවි අලවා ඇත. ඒ අතර විවිධ කොමෙන්ට් විසින් කවියෙහි අර්ථය ප්‍රසාරණය කරනවා. කවිය ගැලවිලා යනවා චේරන්ගේ කවිය වගේ. අයෙක් මෙසේ පෝස්ටුවක් තමයි ඇත. බඳු මචං උඹ ආයේ ලියපන් මල්වත ඔයටත් ඉවුරි චූයයි කියලා මේ පාර කියන්නේ. තවත් අයෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇත. තිසා වේවටත් ඉවුරි චූයයි ගැලපෙනවා. දැන් කවිය පැත්තක දැන් මේක නැවත නැවත ඔබ දන්නවා ඇති මොකද්ද මේ සඳහන් කරන සිද්ධිය කියලා මේ දැන් නැවත නැවත කවිය මේ ප්‍රතිචාර හරහා වෙනත් දෙයක් බවට පත් වෙනවා. නැවත නැවත පත්වමින් නැවත නැවත දැන් ඒකට කවියා කැමතිද නැද්ද කියලා අහන්න කෙනෙක් නැහැ. ඒක අපි දන්නේ නැහැ. දැන් කවිය වෙනත් දෙයක් බවට පත් වෙමින් නැත. කවිය කවියාගෙන් ගැලවී ගොස්ය. ඒක කවියාට සිදුවන්නේ කුමක්ද? එතකොට මේ වගේ යුගයක කවිය මොකද? පරිඥාන ධනවාදයේ තුල කවියම, කවි කීමට ඇති සජීව ශ්‍රමයම, සාමූහික මිනිස් බුද්ධියම පරාගණය වෙමින් යන විට කවියාට සිදුවන්නේ කුමක්ද? රජු වෙනුවෙන් මැඩියා මරා දැමූ අන්දරට සිදු වූ දෙයද මේ බඳු ජීවකේ කවියකින්. වත ශෝකේ නැරළේ, කවද පස්සෙක් වන්නම මැනවේ, කියන කවිය පැටලේ, ඇතැම් දවසක ෂෝට් දීප්දා මාලිගාවෙන් පිට වේ. අන්දර කියන්නේ රජසොයෙන් විදායි එහෙත් කවියා සිහිනෙන් බය වේ. ඒ වුණත් අන්දරේ රැට හීනෙන් බය වේ. කියුණු හීයා කැමිනු දුන්නා කටින්ගත් මැඩියේ බක ගගා හිනහේ. අන්දරේ දාඩිය පෙරාගෙන මහහඩින් කෑගසා ඇහැරේ. කවියෙකු ගැන මා කියවෝ ඊටම දුක්බරම කවියකි මෙය. රජතුමා සහ අන්දරේ ගැන කතාවට අද මා පටලැවෙන්නේ අන්දරේ ෂෝට් ලිව් දාන්න නිසා. මේ වෙනත් කාලයක වෙනත් රටක උපමාවක් නොවේ. වෙනත් අයෙකුට සිදුවන දෙයක් නොවේ. අන්තර්ජාලයේ විවිධ කවි ලියමින් නොමිහිරි වැණුම් කරමින් ආණ්ඩු සේදීමට සිදු වූ කවියන් අප දැක ඇත. රජුන්ගේ සුවනින්ද වෙනුවෙන් කවිය නැති කරගත් අන්දරේගේ විහිළුවට අපි දෙවරක් සිනාසී දෙවරක් හැඬුවෙමු. සජීව බුද්ධිය සහ නිර්මාණශීලීත්වය අපගෙන් ගැලවී අන්තර්ජාලයට විදහස් වී එහිම පරාගණය වී විවිධ වේශයෙන් රූපාන්තරණය කරන විට ඉතිරි වන්නේ දුන්නක්ගෙන බක ගගා සිනාසෙන මැඩියා ගැන සිහිනය පමණකි. මැඩියා මරා දමා ඇත. දැන් ලැබෙන්නේ හීනෙන් බය වෙන කාලය. සුළු දෙයක දුක් වෙන නන්දනී වර්ෂිතර මහත්මියගේ පරිගැනීමේ හොරාවයි. මම කැමති කවිය සහ පරිඥානීය ධනවාදයේ තුල අපිට වෙනස් ආකාරයකින් සිතන්න පුළුවන් කියන ප්‍රශ්نين පස්සේ මම කැමති ටිකක් කෘතිම බුද්ධිය කියන අදහසට යන්න. අද මේ දේශනය කරනකොට කිව්වා ඒක දිගට කියවන්න එපා මේ ප්‍රේක්ෂාගාරයට නිදෙයි කියලා. සමහර කොටස් මම ටිකක් කෙටි කරමින් පැහැදිලි කරමින් කියවනවා. නමුත් මේ සංකල්ප සංකීර්ණ නිසා මම කැමති නෑ අර නිකන් සරල කරන්න ගිහිල්ලා ටිකක් වරද්ද ගන්න. නම් මම උත්සාහ කරන්නම්. කෘතිම බුද්ධිය පිළිබඳ සංවාදය අපට ආරම්භ කිරීමට සිදුවන්නේම බුද්ධිය යන කුමක්ද යන ප්‍රශ්නකට. අපි දැන් මේ කෘතිම බුද්ධිය කියලා කියනකොට අපි ඉස්සෙල්ලාම අහන්න ඕනේ මොකක්ද කෘතිම බුද්ධිය යන සඳහන් කරන විටම අපිට ස්වභාවික බුද්ධිය යන කුමක්ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙනවා. කෘතිම බුද්ධිය කියලා එකක් තියෙනවා. ස්වභාවික බුද්ධිය කියලා එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ප්‍රාශ්චාත්‍යක දාර්ශනිකයෙකු වන කැටරින් මැලබෝ බුද්ධිය යනු සූත්‍රය ජීව විද්‍යාත්මක ජීවය සහ සංකේතීය ජීවය අතර හමුවන මායිම් සංකල්පයක් ලෙස හඳුනාගනී. මිනිස් මොළය යනු මෙම අතරමැද ස්ථිතිය දරා සිටින ඉන්ද්‍රියයි. ඉතිහාසයේ පටන්ම ඥානමය චිත්‍ර ප්‍රභවය ලෙස හඳුනා ගන්න ලැබූ බුද්ධිය ඉන්ටෙලෙක්ට් 19 වෙනි සතවර්ෂයේදී කෙමෙන් ගුණාත්මක වටිනාකමක සිට මැනිය හැකි ප්‍රමාණාත්මක ලෙස සංජානනය කළ හැකි පැවැත්මක් බවට සංකල්පීය ලෙස පරිවර්තනය විය. කෘතිම බුද්ධිය පිළිබඳ අපගේ මෙම සංවාදයට වඩාත් සංකල්පීය පදනමක් ලබා දීම සඳහා බුද්ධියේ රූපාන්තරණයන් ලෙස කැටරින් මැලබෝ කරන විග්‍රහය පහත කෙටියෙන් සාරාංශ කරමි. බුද්ධියේ මේක බෙදලා කියනවා මම හිතන්නේ. බුද්ධියේ රූපාන්තරණයන් තුනක් මැලබෝ හඳුනා ගනී. ප්‍රවේණිගත ඉරණම genetic fate, කලන විකසනය epigenesis, සම්පර්කමය කෘත්‍රිම ප්‍රත්‍යුක්තිය synaptic simulation. ඊටම දුෂ්කර වචන ටිකක්
මේ වෙලාවේදී මතක් කරන්න ඕනි තාම ඉවසීමකින් මට මේ කාර්යයට සහයෝ මහාචාර්ය පුල්ගාමගේ මහතාට විශේෂ සූතියක් මම හිතන්නේ නොකරම බෑ මේ වචන ටික හරි සිංහලෙන් හදලා දුන්නාට බුද්ධිය යන්න මුල සිටම ඥාන විද්‍යාත්මක නියතිවාදයක් තුළ අර්ථ ගන්නන ලබයි. එනම් බුද්ධියට මේ බුද්ධිය කියන එක බුද්ධිය හැටියට අදහසක් හැටියටම ආවේ 19 වෙනි සතවර්ෂයේ. තමයි මේ බල්බු අරගෙන ඉන්නේ. ඉන්ටෙලෙක්ට් කියන එක මේ වෙනම දෙයක් විදිහට. එතකොට ඒකේ මුලින්ම හිතුවේ ස්වභාවික බුද්ධිය ඥාන ලෙස ගොඩනැගෙන්නේ. ස්වභාවික ප්‍රභවයක් තියෙනවා. එතන මේ ඥාන කලමනාකරණය කරොත් එහෙම බුද්ධිය වැඩි අය හදන්න පුළුවන්. මේක තමයි හිතුවේ 19 වෙනි සතවර්ෂයේ. ඊට පස්සේ මේක බුද්ධිය මනින්න පුළුවන් මිනු උපකරණ හැදුවා. හරි ඒක බුද්ධිය ඉන්ද්‍රිය ගෝචර ලෙස මිනිය හැකි සාමාන්‍ය කරන අගයක් සහිත දෙයක් බවට පරිවර්තනය කරනවා. ඊට කලින් බුද්ධියක් නෑ. බුදුහාමුදුරුවෝගේ බුද්ධිය මනින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අපිට තිබුණේ නෑ ඊට කලින්. එහෙම නැත්නම් ඊට කලින් කියන්නේ මිනිස් බුද්ධිය යන මනින්න පුළුවන් දැන් ප්‍රමාණාත්මක දෙයක් හැටියට පරිවර්තනය වුණා. මේක වඩා ප්‍රබල දේශපාලනික පෙනිසිටි මොහොතේ එහි යටත් විචිතවාදී වර්ණ භේදවාදී ප්‍රභේදය වූ සුජනක විද්‍යාව යූජෙනික්ස් කියන්නේ විශේෂයෙන් යුරෝපීය සුදු ආර්ය ජාතික පුද්ගලයන් ස්වභාවයෙන්ම සෙසු ජාතීන් හෝ ජනවර්ග වලට වඩා බුද්ධියෙන් උසස් යන අදහස බටහිර යටත් විචිත කරන ක්‍රියාවලියේ කේන්ද්‍රීය අදහසක් විය. විද්‍යාත්මක ඥාන තාක්ෂණයේ සල්පිලි පැලඳ සිටි මිනිස් බුද්ධිය පිළිබඳ මෙම අදහස 20 වන සියවස වන විට දරුණු දේශපාලනික ප්‍රතිවිපාක ගෙල්ලන ආකාරය අපේ ඉතිහාසය තුළ අත්විඳ ඇත. දන්නා ආක්ෂිවාදය ඇතුළේදී අඩු බුද්ධියක් සහිත ජාතීන් සහ පුද්ගලයන් සමුල ඝාතනය කිරීම කමක් නැහැ කියලා හිතුවා. මොකද ඒ අය අඩු බුද්ධියක් වෙකින් අවශ්‍ය නැහැ. මේ තමා ආර්ය ජාතියක් යයි සිතා සිටින ඕනෑම ජාතියක් මේ හිංසාකාරී වේශයට රූපාන්තරණය වීම සුජාතකරණය කිරීමට මෙම සංකල්ප යොදා ගන්නු අප දැක ඇත. ආක්ෂිවාදී විතරක් නෙවෙයි මේ බුද්ධියේ උසස් මේක පන්තිවාදයක් විදිහට එනවා මම දැකලා තියෙන තව බොහෝ ආකාරයන්ගේ මේ අදහස යූජෙනික්ස් මත වෙලා තියෙනවා. බුද්ධියෙහි දෙවැනි රූපාන්තරණය වන කලන විකසනය කියන්නේ එපිජෙනිසිස් කියන ඉංග්‍රීසි වචනය යන්නේ අදහස් වන්නේ කිසියම් ජීවියෙකු කලින් තීරණය කරන ලද ආකෘතියක් සහිත පැවැත්මක් ලෙස නොව බාහිරත්වයේ සමග සිදුවන අන්තර්ක්‍රියා නිසා වෙනස් විය හැකි සිතයක් ලෙස හඳුනා ගැනීම. දැන් එතන වෙනස තමයි බුද්ධිය ස්වභාවික දෙයක් නා. එතකොට ඒ ස්වභාවයෙන් ඒක හම්බුනේ නැත්තම් ඥාන වලින් ආන්නේ නැත්තම් බුද්ධියක් නැහැ. දැන් කලන විකසනය කියන අදහස තමයි යම්කිසි කෙනෙක් බාහිර දේ පුරුද්ද අධ්‍යක්ීම අධ්‍යාපනයේ ජීවය ස්නායුමය සම්බන්ධතා සැකසීමේදී තීරණාත්මක භූමිකාවක් ඉටු කරනවා. ඒ කියන්නේ උදෙක්ම ස්වභාවයෙන් ලැබුණු බුද්ධියක් වෙනුවට පිටත සමග ඇතිවන අන්තර් සම්බන්ධතාවය නිසා බුද්ධිය වෙනස් වෙන්න පුළුවන් කියන එක. ජීව විද්‍යාව සහ ඉතිහාසය අතර සම්බන්ධය නව ආකාරයකින් පෙනී සිටීමට පටන් ගත්තේ බුද්ධිය යන සංකල්පයේ ජන්ම ස්වභාවවාදී පෙරසැක්සුම්වාදී හෝ ඒට පවතින ඥානමය මිශ්‍ර පසලකින් බුද්ධිය යන සංකල්පය නිෂ්කාශනය කිරීමට ඉඩ ලබා දීම නිසා එමෙ පවසන දේ නම් බුද්ධිය යනු තවදුරටත් හුදෙක් ස්වභාවයෙන් හෝ ජන්මයෙන් ලැබෙන දෙයක් වෙනුවට බාහිරින් ඇති කරන බලපෑම් වලින් සැකසෙන දෙයක් ලෙස හඳුනාගත හැකියි. මේ සාකච්ඡාවේ මේක වැදගත් වෙන්නේ කියලා මතක් කරගත්ත එහෙම කෘතිම බුද්ධිය. එතකොට බුද්ධිය කොහොමදත් ස්වභාවික නෙවෙයි නම් බුද්ධිය යටි සැකසීමක් සිදු වෙනවා නම් බාහිරින් ලැබෙන යම්කිසි උත්තේජනයක් නිසා එතකොට අපිට ආයෙ හඳ වෙනවා. එතකොට මොකද්ද මේ කෘතිම බුද්ධිය කියලා. මෙම දෙවැනි තේරුම් ගැනීම තුළ මිනිස් බුද්ධිය ජීව විද්‍යාත්මක හෝ ඥානමය ලෙස පූර්වජ පැවැත්මක් පමණක් නොවන විටම බුද්ධිය යනු වෙනස් වන සුළු ප්ලාස්ටිමය ස්වභාවයක් නියුරෝනමය සුචිකාර්යතාවයක් නියුරෝනල් ප්ලාස්ටිසිටි සහිත ඉන්ද්‍රියක් බවට රූපාන්තරණය වේ. ඥානමය ලක්ෂණ බාහිර යෙදුම් සමග අන්තර්ක්‍රියා කිරීමේදී රූපානුදාශ නිර්මාණය වීමෙන් අදාළ ජීවියා ලෙස ගොඩනැගෙන බව කලල විකසන යන ජීව විද්‍යාත්මක සංකල්පයෙන් අදහස් කෙරේ. දැන් අපිට බුද්ධිය ජීව විද්‍යාත්මක නියතියකට වඩා ජීව විද්‍යාත්මක ශරීරය සහ සමාජීය අතර
සමාජයත් අතර අන්තර්ක්‍රියාවෙහි අනිවාර්ය සම්බන්ධයක් ලෙස හඳුනාගත හැකිය. ඉක්මනින් තුන්වෙනි කාරණාවට යමු. බුද්ධියෙහි තෙවැනි රූපාන්තරණය වන සම්පර්කමය කෘත්‍රිම ප්‍රත්‍යක්තිය. synaptic simulation කියන වචනයෙන් පරිවර්තනය කරේ සිදුවන්නේ මෙම සම්පර්කය කෘත්‍රිම ප්‍රත්‍යක්තියක් ලෙස එනම් චිප් එකක් ලෙස නිර්මාණය කිරීමයි. ඊට පෙර පරිගණක ප්‍රොසෙසරයක ආකිටෙක්චර් එක ගෘහ නිර්මාණය වූයේ මෙමරිය උපදෙස් සහ පරිගණකයේ වෙනම වෙන්කොට තැබීමයි. මම අදහස සම්පර්කමය කෘත්‍රිම ප්‍රත්‍යක්තිය විසින් සිදු කරන්නේ එන්න මේ වෙන් කිරීම අහෝසි කරනවා. මෙහිදී පරිගණක චිප් එක හුදෙක් මිනිස් මොළය අනුකරණය කරනවා වෙනුවට ඒ මිනිස් මොළයක් ලෙස ක්‍රියා කිරීමට තරම් වෙනවා. මේක තමයි මේ පරිගණකයේ මේ සිනැප්ටික් සිමුලේෂන් වලින් කරන්නේ. කෙනෙහි මේ මොළයේ ක්‍රියාවලිය අනුකරණය කරනවා වෙනුවට මොළයක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපට කෘත්‍රිම බුද්ධියේ මූලික ආකෘතිය පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් මතුවේ. කෘත්‍රිම බුද්ධිය යන මිනිස් මොළයේ ප්ලාස්ටිකතාවය පරිගණකය හරහා බුද්ධියෙහිම වෙනස් ආකාරයක් ලෙස නිර්මාණය වීම. මොළයේ විසින් පුරුදු භූමිය හැබිටස් අන්තර්ක්‍රියා කිරීමෙන් අත්පත් කර ගන්නා නිර්මාණශීලී විරුද්ධභාවය කෘත්‍රිම බුද්ධිය විසින් තාක්ෂණික ලෙස ප්‍රතිනිර්මාණය කරනවා. කෘත්‍රිම බුද්ධියෙහි පුරුදු භූමිය වන්නේ මිනිස් බුද්ධිය විසින් ගොඩනගන සාමූහික දැනුම් සම්භාරයෙහි ජාලගත වීමයි. කෘත්‍රිම බුද්ධිය ස්වභාවික බුද්ධියෙහි ප්‍රතිවිරෝධයක් ලෙස හෝ කෘත්‍රිම බුද්ධිය ස්වභාවික බුද්ධියෙහි අනුකරණයක් ලෙස සැලකීම වෙනුවට අපේ බුද්ධියෙහි තවත් එක් ආකාරයක් ලෙස සැලකුවොත් ප්‍රමාණාත්මක ගණනය කිරීම වලින් ඔබට අපිට මෙම සාකච්ඡාව ගෙන යා හැකියි. මට ගේන්න ඕන වුණ අවසාන කාරණය මේ සාකච්ඡාවේ මේ අධ්‍යයනයේ ඒ තමයි අපි හුඟක් වෙලාවට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ මේ කෘත්‍රිම බුද්ධිය සහ ස්වභාවික බුද්ධිය කියන දෙක ප්‍රතිවිරුද්ධ දෙයක්. නමුත් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් බුද්ධිය අනුකරණය කරනවා. කෘත්‍රිම බුද්ධිය කියන්නේ කෘත්‍රිම ස්වභාවික කියන වෙනස නැත්නම් ප්‍රතිවිරුද්ධ ඉවත් කරපු ගමන් බුද්ධියේම විවිධ ස්වરૂපයන් ලෙස අපිට කෘත්‍රිම බුද්ධිය තේරුම් ගැනීමට හැකි වුණොත් ඒකට අපිට පුළුවන් අර ඒක හොඳද මේක හොඳද ඔකේ තියෙන ප්‍රශ්නේ දැන් මම විශ්වවිද්‍යාලේ වැඩ කරනකොට අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ අය දාලා ලියලා උත්තර ලියුවාම ඒක හොඳද මේ ස්වභාවික බුද්ධියම ලියන එක හොඳද? ඒකට ශිෂ්‍ය කෙනෙක් මේක කම්පියුටරෙන් කරගන්න පුළුවන් නම් අපි ආයේ ඒක මේ මම මහන්සිලා ලියන එකේ තේරුම්කුත් නැහැනේ. ඒක හොඳද මේක හොඳද? ඒකට වඩා හොඳ මේකද වඩා? දැන් ඒකට වඩා වෙනස් ලෙස මම යෝජනා කරනවා. කෘත්‍රිම ස්වභාවික වෙනස ඉක්මවා බුද්ධියෙහිම විවිධ විකාශනයන් ඇතිවෙයි. විවිධ පෙනී සිටීම් වල ආකාරයන් ඇටියට අපි මේක තේරුම් ගත්තොත් මේ නව තාක්ෂණික ලෝකෙට මම පස්සේදී කියන වෙලාවත් ඒදි කියලා දන්නේ නැති නිසා මම මෙතනදිම කියන ඩොනා හැරරේ කියන ශ්‍රීවාදී දාර්ශනිකයා කියන අපේ මනුෂ්‍ය භාවයම කියන්නේ දිගුවක් ලෙස තාක්ෂණයේ විසින් අපේ මනුෂ්‍ය භාවයම දිගුවක් කරගෙන මගේ දුරකථනය විසින් මමයි මගේ දුරකථනය කියන දෙකම තමයි මම දැන් සයිබෝග් කියන සංකල්පේ නෑකගෙන් ගොඩක් කියන වෙලාවක් මේ වෙලාවෙකට වෙයි. හතරවෙනි කාරණාව සාහිත්‍ය ස්වභාවික. දැන් අපිට ඉස්සරහ ප්‍රශ්න තමයි බුද්ධිය ස්වභාවිකද කියලා. බුද්ධියේ විවිධ පෙනිසිටින් නම් තියෙන ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා සාහිත්‍ය ස්වභාවිකද කියලා. ඒ කොටස මම ගොඩක් දිගට මම කියලා තියෙන නිසා මුගක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම ඒක ඊළඟ කොටසින් කියන්නේ සාහිත්‍යයේ ඒ කියන්නේ මම මෙතන ගේන මූලික අදහස තමයි මේ ටෙක්නික් කියන වචනේ තියෙන තාක්ෂණය කියන්නේ. සාහිත්‍යයේම තාක්ෂණයක් තියෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ මගේ ශරීරයෙන්ම මතුවෙන සහජ කවිත්වයේ වෙනුවට සහජ දක්ෂතාවයේ කියන්නේ නිර්මාණශීලීත්වයේ වෙනුවට සාහිත්‍යයේ යනුම තාක්ෂණයක් විදිහට අපි සැලකුවොත් කොයි විදිහටද අපිට මේක තේරුම් ගන්න සිදු වෙන්නේ කියලා මම කෙටියෙන් ඉක්මනින් උදාහරණ කිහිපයකින් මේක හඳුන්වලා දෙන්නම්. මේකට ආයේ මේ තර්කයේ ආලෝකයේ සඳහා තෝරාගත්තේ වන්සන් මේ කෘති ගැන කරන විවේචනයක් විදිහට මේක ගන්න එපා. ඒක තරහ වෙන්නත් එපා.
කල්පනා ලෝකයේ නැමැති පොතෙහි තැනක එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ කියයි. සැබවින් සිදුවුවක් හෝ වේවා, සැබවින් සිදු නොවුවක් හෝ වේවා, නිතර නිතර සිදුවන්නක් හෝ වේවා, කලාතුරකින් සිදුවන්නක් හෝ වේවා, සිදුවුවක්සේ වර්ණනා කිරීම කවියාගේ හමන. කවියක හෝ නවකතාවක හෝ කියවෙන සිදුවීමක් සම්බන්ධයෙන් අප ඇසිය යුත්තේ ඒ ඇත්තෙන්ම සිදුවුවක්ද කියා නොව ඒ සිදුවුවක්සේ පෙළේද යන්නයි. උනගරයි තාක්ෂණය. දැන් එහෙම කරපු ගමන් මේක අර ස්වභාවික දෙයක් නෙවෙයි. ඇත්තට මේක උනාද කියන ප්‍රශ්නේ නෙවෙයි අපි අහන්න ඕනේ මේ සරච්චන්ද්‍ර කියන්නේ. එහෙම උණු බවට අපිට පේනවද කියන ප්‍රශ්නේ. ඒක මම යෝජනා කරන්නේ මේ සාහිත්‍යවත් තාක්ෂණයක් කියලා. බැලුමට සද්දයේ පෙරනද අපි මේ අදහස ටිකක් දිගට සැලකිලට ගමු. මම පොඩක් ඉස්සරහට යන්නම්. දැන් මම කැමති මේ කාලේ නවකතා තුනකින් මෙන්න මේ සාහිත්‍යයේ තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි කතා බහකට යන්න. පළවෙනි නවකතාව මේකට ඉතා ජනප්‍රිය ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්සිගුලගේ නවකතාවක් වන මැයිමාර ප්‍රසංගය නම් නවකතාව. ඉතා ජනප්‍රියයි කියලා මට තේරුණා. මේ නවකතාවේ නම සංවිධායක කියලා චරිතයක් කතාව ගොඩක් කියන්න ඕනේ නේද? ඔය නවකතාව කියවන්නට අවශ්‍ය නම් මේකේ මේ මට අදාළ වෙන කාරණය තමයි දැන් මේ සංවිධායකයත් එක්කලා ඉන්න යාළුවා තමයි කතකයා. ඒතර කතකයා තමයි කතාව කියන්නේ. ඒතර මම මෙතන පැහැදිලි කරලා තියෙන විදිහට මේ කතකයා තමයි අපිට කියන්නේ hina වෙන්න ඕනි කොයි වෙලාවටද, පුදුම වෙන්න ඕනි කොයි වෙලාවටද, මේක අර මේ ජිජෙක් සඳහන් කරන ඔය රූපවාහිනිය හෝ වීඩියෝ වල එන කිංගත සිනහවේ කාර්යය යම් කිසි ආකාරයකින් මේ කතකයා කරනවා. ප්‍රේක්ෂකයා කියන්නේ පුදුම වෙන්න ඕනේ මොකද අපි hina වෙන්න ඕනේ කියලා දැනගන්නේ අර hina වෙන හින්දා YouTube වල තියෙන හැම අදාළ නවකතාවෙහි කතකයාගේ කාර්යය වන්නේ අප පුදුම වෙයද්දී කුමකටද යන්න ගැන අපගේ අවධානය යොමු කිරීම. මේකේ කතාවේ තමයි මේ එතන ගෑල්ලාමේ තියෙනවා. ඒ ගෑල්ලාමයා දුර තියෙන ගහක මල් පේනවා. එයා හැමදාම නැවතිලා මේ මල් ගහ දිහා බලලා යනවා. මල් ගහ දිහා බලලා එයා යනවා. ඊට පස්සේ මේ කතාවේදී මේ මහා ආදරය තමයි මේ මාර ගහේ මේ මල්. ඒ කතාවේ අන්තිමට හැබැයි එකපාරටම මේ අර සංවිධායකයා කියන චරිතයේ පෙම්වතා කියනවා මේ පිළිලා තියෙන මල් ඇත්ත මල් නෙවෙයි. සංවිධායකයා එහෙම කිව්වම මගේ ඇඟම පණ නැති වෙලා ගෙදර යනකොට අපි දැනගන්න ඕනේ අපේ ඇඟත් පණ නැති කරගන්න. මගේ නළල දෙපැත්ත හිරි වැටෙනවා වගේ දැනෙනවා. මොකද්ද මායාමය ගතිය මගේ හිතට ඒ වෙලාවේ දැනෙනවා. අවට කඳු පන්තිය වියලිලා ගියා වගේ. මං හීනකින් වගේ හිතපු දේ හරි කියලා හිතුණා සංවිධායකයා ඊළඟට කියපු කතාවත් එක්ක. ඒ කියපු කතාව තමයි ඒ ගහේ තියෙන මල් ඇත්ත මල් නෙවෙයි. ඒ සංවිධායකයා අර ගෑන් ළමයට තියෙන මං හිතන්නේ දන්නවා නව කතාව කියන්නේ ගෑන් ළමයට පේන්න අනිත් පස්සේ හැබැයි කතාවේ පොතේ රසය නම් ඉවරයි සමා වෙන්න මේ කෘතිමව සංවිධායකයා මල් එල්ලලා තියනවා ගහේ ගෑන් ළමයට පේන්න. ඒක තමයි මේකේ මේ නව කතාවේ අරුමය. මෙම නවකතාවෙහි කෘතිම මලින් කරන ප්‍රසංගය සාහිත්‍යයේ මවාපෑමේ තාක්ෂණය පිළිබඳ රූපිකම් තාක්ෂණයනුත් ඕක නෙවෙයිද ස්වභාවික දෙය ස්වභාවික නොවන දෙයක් ස්වභාවික දෙයක් ලෙස පෙනී සිටීමට කරන උත්සාහය. මගේ පිළිතුර ඕහා නැහැ යන්නයි මම මේ දීර්ඝ කොටස අතහැරලා මම කියන්නම්. මේ පොත මට විශේෂ වුණ අනිත් කාරණාව තමයි මේ පොතේ කවරේ තියෙනවා ගහ. මේ ගහ තියෙනවා. ඒ ගහේ මල් රතු පාටින් එම්බොස් කරලා. හරි. එතකොට දැන් මේකේ අර ගහේ ප්‍රසංගයේම කොටසක් තමයි පොතේ කවරේ ප්‍රසංගයක්. හරි නිකන් හරි ප්‍රාසංගික ගතියක් තියෙනවා. මෙම නවකතා පොතේ කවරෙහි විශේෂත්වය. එහිද ඒකාමයෙන් ලෙස ඇඳැති ගසෙහි රතු පාට මැයිමල් එම්බොස් කොට ඇත. කන්ද කුඩ ඇති මෙම ගස දකින්න විට දැන් මේ මං වගේ පරණ පරම්පරාවේ අයට තවත් කඳු සහ තවත් ගස් සිහිපත් වේ. සමහර විට මෙතන සිටින ඇතැම් සහෝදරයෙකුට අල්තිනායි සහ දුෂ්‍යගේ පොප්ටර් ගස් ගැන සිහිපත් වෙනවා. ගස් ගැන තියෙනවානේ ගොඩක් කතාවල් නේද? ගස් සහ ප්‍රේමය අතර විවිධ කතාවල්. හැබැයි දැන් වෙන්නේ මේ කවරයේ ප්‍රාසංගිකත්වය සාහිත්‍යයෙන් බවට පත් වෙනවා. එනම් දැන් ප්‍රාසංගිකකරණය යන තවදුරටත් සාහිත්‍යයට රූපකයක් නොව සාහිත්‍යයම බවට පත් වේ. දැන් රැවටි
රැවටීමක් සහ සත්‍යයක් වෙන වෙනම නැත. ඒ වෙනුවට ඇත්තේ ප්‍රාසංගිකත්වයකි. පරිඥානීය ධනවාදයේ විසින් සාහිත්‍ය ප්‍රාසංගිකකරණය කරන්නේ ඒ අයයි. මවාපෑම සාහිත්‍යයේ රූපකයක් වෙනුවට සාහිත්‍යයේ භෞතික වේශය බවට පත් වේ. කෘතිම බුද්ධියට ප්‍රතිසංසරණය කිරීමට හැකිවන්නේ සිදුවන්නේ සාහිත්‍යයේ මෙම භෞතිකත්වය තුළ. එනම් පොතෙහි කවරේ අතිරේකයේ බවට පොත පත්වන විට ඒ පහසුවෙන්ම ප්‍රතිසංසරණය කළ හැකිය. ඔබට ගහේ මල් පුපු ගන්නට බැරි වුවද ගහේ කෘතිම මල් එල්ලන්නට හැකියි. එහෙත් ගහමවත් ස්වභාව ධර්මයේ නොව පරිකල්පනීය මවාපෑමක් බවට පත් වූ මොහොතේදීම මල කෘතිමයයි පැමිණිලි කිරීමට අපට ඇති අයිතිය අවශ්‍යයි කුසයි. මේ මගේ යෝජනාව. ඊළඟට තියෙන උදාහරණ දෙක මම ගොඩක් විස්තර කරන්න බැරි නම් මම සාරාංශ කරලා කියන්නම්. සිකන්න සුළු නවකතා දෙකක් මම තෝරාගත්ත එකක් තමයි අලියනගේ අමරකීර්තිගේ අහඹකාරක නම් නවකතාව. මේ නවකතාවෙහි එන විජේ වික්‍රමසිංහගේ චරිතය කතා කිරීමට නොහැකි කන් ඇහෙන්න තියෙන එක විදිහට පෙනී ඉඳලා මේ කතාව දැන් කියවෙන්නේ නැත්නම් සමාවෙන්න ආයෙත් රසයෙන් දැන් මම ඊට කිව්වට පස්සේ කොහොම හරි අපි අවසානයේදී දැනගන්නවා ඇත්තටම මෙයා හිතන්නේ නෙමෙයි මට කතා කරන්න පුළුවන් කන් තියෙන මෙයා මවාපෑමක් කරලා තියෙන්නේ. දැන් මෙතනදී මට අදාළ වෙන ප්‍රශ්නය තමයි දැන් නවකතාවේ කාර්යය මොකද්ද? දැන් මේකේ කතකයා අර මේ සම්ජායයේ කතකයට වඩා හරි සංකීර්ණයි. එයා බඳුල බලකරලා නම් තියෙන මෙවර අපිට මෙව රැවටි පිළිබඳ සත්‍ය රැගෙන්නේ නවකතාවේ කතකයා විසින්. ඔහු ඒ කතාව ලියා ඇත්තේ මේ මවාපෑම ගැන කීමනේ. වැයි මාර්ගසේ කතකයා වෙන්නව මෙහි කතකයා ව්‍යක්තය. ඔහු බෝධේ දන්නේ. එබැවින්ම ඔහුගේ පුදුම වීමද සංකීර්ණයි. ඔහු ඒක දෙන නම නම් අහඹකාරකයයි. එනම් අහඹයක්සේ පෙනෙන දේ නිර්මාණය කිරීමයි. මේද සාහිත්‍යයේ තවත් ප්‍රයෝගයකි. පැරණි ග්‍රීක නාට්‍යවල ඩියුක්ස් එක්ස් මැකිනා යනුවෙන් භාවිතා වූ යන්ත්‍රහිත සංකීර්ණ වර්ධනයක් ලෙස මම නවකතාවේ අහඹකාරකය දකිමි. මන්ද ඒ විසරචන මම කලින් කතා කරේ පැවසු ලෙසම නවකතාවේ සිදුවන අහඹ නොවන සිදුවීම් අහඹ බවට පත් කරයි. ඒවා අහඹයේ හැඟවීමට එය සමත්ය. ඒක නම අහඹකාරකයි. එතකොට අහඹයක් වෙන්න බෑ. ඔක නිකන් අපිට හිතෙනවා මෙච්චර ගන්න එලෙක්ටිව්ෂන් ගාද ටීචර්ට මේක තේරෙන්නේ නැද්ද කියලා හිතනවානේ. නේද? ඒ වුණාට නවකතාවේ දක්ෂතාවය තමයි මේක අහඹයක්යි අපි ලබා විශ්වාස කරගන්නේ. ඒකට උදාහරණයක් තියෙනවා ඔය මේ ඉන්ද්‍රිත පොතේ කියන සමානික මේ සාතාරින් දැන් මේ එකක්. එතකොට මේ නවකතාවක අහඹකාරීත්වය අහඹකාරීත්වය අහඹයක් විදිහට කියන්නේ අහඹකාරීත්වය ගොඩනැගීම තමයි ඒකෙන් කරන්නේ. ඒකට මේ ෆ්‍රොයිඩ් විදිහට මම ඒක කතාරින්නම්. දැන් අපි මේ විරුහයේම තවත් ආකාරයකට හැරෙමු. මෙවර මා කියවන්නේ ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ නැමැති කෙටි කතාවයි. මෙම කතාවේ ක්‍රියාත්මක වන සාහිත්‍යමය තාක්ෂණ මම දිගටම කියමින් යන්නේ සාහිත්‍යයේ විවිධ තාක්ෂණයන් ගැන. සාහිත්‍ය තාක්ෂණයේ ඉහත කෘති දෙකටම වඩා වෙනස්. මෙහිදී කතවරයා අපේ ඉල්ලා සිටින්නේ විශ්වාසය නොවේ. මේ කතාව කොහොමද විශ්වාස කරන්න නැහැ. කලාකරුවා ඒ වෙනුවට කලාකරුවා පිළිබඳ වෙනත් කියවීමකට පටිඝය අපව එළවයි. හරි දැන් මේකේ කතාව ගන්න අය දන්නවා. දැන් මේ තොරණක් හදන්න මකරෙක් ගේනවා. එතකොට මේ චින්තු මුදලාලි තොරණේ තියන්න මකරෙක් අරගෙන කතාවයි. මේ මකරට වෙන වැඩේ මුදලාලි වෙන වැඩේ තමයි කතාවේදී තියෙන්නේ. දැන් ප්‍රශ්නේ මේකයි. දැන් මේ තොරණෙහි මකරෙක් අබන්නේ නැතුව මකරෙක් ගෙනාවේ මොකටද? එහෙම සාමාන්‍ය කරන්නේ මකරා යනු මිත්‍යාවාදික සතුට. මකරා ඇත්තටම සිටිනවායේ අපි විශ්වාස කළ යුතු සතෙක් නෙවෙයි. මකරා ලස්සන වූ අපගේ පරිකල්පනයේ ගිනි දිවිමින් කඩවසන් ලෙස ගිරසෙයියාවෙන් සිටින විට. ඒ මකරා භෞතික යථාර්ථයක් කිරීමට ගියොත් මකරාගේ සංස්කාර ධර්මයන්ගෙන් සැදුණු පැවැත්මක් කළොත් අපිට ඉතිරිවන්නේ ප්‍රභාත් ජයසිංහගේ මකරාගේ කලාවේ තාක්ෂණය. නාටකතාවේ තාක්ෂණය මම කියන්නේ. මරදානිය ටාර්කඩයක් දාගෙන හිටපු මුදලාලි මකරටේ කරකසා කලාකරුවෙකු විසින් පරිකල්පනය කළ යුතු මකරකු
ඇත්තට තොරණට නතරයි. ගල්වඩු වගේ වැඩි මුදලාලි කරන්නට ගිය වෙන විට සිදුවන සංඝයාසය නම් මෙහිදී ඉතාමත් පැහැදිලි. පල්ලාගේ එක වැඩේ ගුරුවන් ගොඩක් එකතු වෙක් කරන්න බැරි කාලෙක ජීතු මුදලාලි ගැන අපට දැනෙන්නේ දුක. මකරාද පවුල. විමලසිරි හාමුදුරුවෝද පවුල. එහෙත් ඇත්තටම මේ වැඩේ පන්සලටවත් ආගමටවත් ඇති වී ඇති හානියකුත් නැත. ජීතු මුදලාලිගේ ආත්මයෙන් කොටසක් පොළොවට වැල්දී ගොස් නියමින් ජීවත් වෙනවා. තොරණ වලට ජීවමාන වකුරුන් රැගෙනීමේ පුරෝගාමියෙකු ලෙස නම් ලබන ජීතු මුදලාලිද ඒ වෙනකට ඔබලාට සිහිපත් වෙනවා ඇති විවිධ මකරුන් සහ විවිධ තොරණ ඒ වෙනුවෙන් මකරා සහ හාමුදුරුවන්ගේ වූ ආත්මීය විනද කාටවත් වැඩක් නැත. මෙම පටිදෙහි සාහිත්‍යමය තාක්ෂණය කුමක්? මේක ඇත්ත කතාවක් දැයි අසුළු වෙනුවට අපට සිදුවන්නේ මේ කුමන ඇත්තක් ගැන කතාවක් දැයි ඇසීමයි. මකරා නිසා ඇතිවන්නේ ජුගුප්සාව ශෝකය කලකිරීම සහ විතාම ආධ්‍යාත්මික කෙනෙක් නම් නිරාමිස සෝය වැනි චිත්ත ආවේදනයන් මිස අద్භූත රසයේ ගුප්ත රසයේ නිසා ඇතිවන විශ්වයේ මකරා ආව කියලා මේක අපිට විශ්ලේෂණයක් ඇති වෙන්නේ නැහැ. ජීතු මුදලාලිගේ ඔක්කාරය පමණක් අපිට අන්තිමේ හැකියම පොඩි කොටසක් කියවන්න තමසට පින් සිද්ධ වෙනවා. ඔය එහෙම කෑමක් ගෙන දුන්නට මකරා තොරණ උඩේ ඉඳන් බොහොම තෘප්තිමත්ව කීවේ. රාමතේ සැරයත් පිට කරේ. මෙතෙක් වේලා පෑදී නිල්කැටයක් ප්‍රතිගු සංතානය ගඩොල් ගෙඩියක් ඊට වැටුණු පරිද්දෙන් බොර වී ගියේ. ජීතු මුදලාලි තොරණ මුදල දිහාවත් ඔබලා එහි පාමුලට ගියේ. එහි තබාගේ බෑගේ ගන්න. ඒ අසලම ඇතුළු පැත්ත උඩට හැරී තිබුණු ඉබි කටුවේ ලේ පැහැදුට උඩ ඔක්කාරයට ආවේ. මකරා කතා කරද්දී නිකමඩවත් ඒ දෙසම බලා පාරට ආවේ ඒ ඔක්කාර ගතියෙන්නේ. වංගුව ළඟ පාර ආයේ තාරුකායි බලා ඔබේ මුළු ලෝකෙම අමතක කොට සිටි ආකාරයට ඔහුට මතකෙනි තාරුකායි දවන ගිහිල්ලා මකරට දෙනවා මේ මුදනාරි. වරුවක් වැඳ පුදාගත් වෙකේ මැදක් නැතේ උට සිටිනවා. බඩවැල් එළියට එන්නට දඟලන්නට විය. ඔහු තාප්පය අල්ලාගෙන ඊට ඉඩ දුන්නේ. මෙහිදී අප වෙනුවෙන් දුක් වීමට කතකේ නැත. අප වෙනුවෙන් රැවටීමට කතකේ නැත. තින්ගත කළ සිනාවෙන් ලැබෙන සහනය වෙනුවට අපට ඉතිරිවන්නේ රාසිරි මහත්තයාගේ පුතාට සහෝදරයෙකු වැනි වූ තාරකා ඉබ්බාගේ ඉතිරි වූ ලේ පැල්ලම් නිසා ඇතිවන දුක්බර ජුගුප්සාව සහ ඔකාරයේ පමණි. ඒකත් ඉතින් ඒ පුංචි දේ ගැන දුක් වෙනවා නම් පමණි. නැත්නම් ඒක නිකම්ම කතාවක්, just a story way. ප්‍රභා ජයසිංහගේ පටිතය අපිට කරන්නේ ඉස්තරම වර්ගයේ බිහිවකි. ඊළඟ කොටසෙහි මම මතු කරගන්න උත්සාහ කරපු දෙයක් තමයි මම දැන් ඉතින් ඉස්සරහට යෝජනා කරන දෙයක් තමයි මට යෝජනා කරන උමනා දේ තමයි මේ එතකොට දැන් මේ කෘත්‍රිම බුද්ධියට සාහිත්‍යයේ තියෙන මේ ප්‍රයෝගකාරී ගුණය මේ හිරුව ප්‍රාසය මේ ගොඩනගා ගැනීමට හැකිද? ලංකාවේ ව්‍යවහාර භාෂාවේ ඇති යෙදුමකේ ටියුබ් ලයිට් යන ඉස්සර තිබු ටියුබ් ලයිට් එකේ ස්විච් එක දැම්ම ගමන් දාන්න දුන්නේ ඒක පාට පත්තු වෙන්නේ නැහැ. ඒක පොඩක් තට්ටුවක් දාන්න නැත්නම් දෙපාරක් විතර මෙහෙම ගැස්සිලා තමයි ටියුබ් ලයිට් එක පත්තු වෙන්නේ. ඒකට ඒ කාලේ මම දන්නේ මේ කලින් කියලා අපි ඒ කාලේ ඒ වගේ يعني එක පාට විහිළුවක් ගම එක පාට hina වෙන්න තියෙන කෙනාට කියන්නේ ටියුබ් ලයිට් කියලා. ඒ මොකද ටිකක් වෙලා ගිහලා ඒකට අපි එකපාරක් විහිළුවට hina වෙලා මොකද අපිට විහිළුව තේරෙනවනේ. එහෙනම් අපි එකපාරක් hina වෙලා දෙවනි පාර ටියුබ් ලයිට් hina වෙනවා එයාට පහුවෙලා hina යනවා. අප දැන් ජීවත් වන්නේ විහිළු තේරෙන්නේ නැති අයගේ යුගයක දැයි මට සිතේ. දැන් මා කරන්නේ විහිළුවක් දැයි ඔබ සිතනවා ඇත. මා මේ අසමින් සිටින්නේ කෘතිම බුද්ධියට විහිළු තේරෙනවාද කියලා. මා එසේ අසන්නේ නිකමට වන්නට බැරි බව වන්දිජීවගේ මේ කවිය තියෙනවා වගේ මා එසේ අසන්නේ නිකමට වන්නට බැරි බව ඔබට සිතෙනු ඇත. කෘතිම බුද්ධියට විහිළු නොතේරෙන බව දැනගන්න මා මෙම ප්‍රශ්නය අසන්නේ කෘතිම බුද්ධියට විහිළු තේරෙන බව අඟවා ඇත්තටම කෘතිම බුද්ධියට විහිළු නොතේරෙන බව සැඟවීමට වන්නට බැරිදයි ඔබට සිතෙනු ඇත. කලින් මේ අර්ථයක ෆ්‍රොයිඩ්ගේ විහිළු. කෘතිම බුද්ධියට විහිළු ලිවිය හැකිය. එහෙත් සිනාසෙන්නට යදන්නේ නැත. ඔබ ChatGPT විහිළුවක් ලියන්නේ අය කී විට ඒ විහිළුවක් ලියාදී අහලා බලන්න. ඒ විහිළුවක් වන්නේ මන්ද යසු විට ඒ විහිළුවක් වන්නේ කෙසේද පැහැදිලි කරයි. එහි විහිළුවේ මාධ්‍යය පව විශ්ලේෂණය කරන්නේ මේක ඇයි මේක විහිළුවක් වෙන්නේ කියලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හැබැයි විහිළු කරන්න දන්නේ නැහැ. විහිළු නොතේ
සමග ක්‍රීඩා කිරීම වෙනුවට සාමූහික විහිළුවක ස්වරූපයක් ඇති කවියකට යොමු වෙනවා. සාමූහික විඥානයේ මේ පැහැදිලි බලපෑමක් ඇති කරන බැවින් සාමූහික වශයෙන් නිෂ්පාදනය වූ සාහිත්‍ය එකතුවකින් මගේ උදාහරණය තෝරා ගනිමි. මේ මම ගැහැණියක් නෙමෙයි යන කෘතියෙන් උපුටා ගන්නා ලද දීපිකා පෙරේරා විසින් රචනා කරන ලද කවියක්. ඔයාලට ඇඩ්‍රස් එක දෙන්න බැරි කමක් නැහැ. T18 රේල්ුව මාවත උඩහමුල්ල ඔන්න ලිපිනේ. T කිව්වේ ට්‍රේන් රේල් පාරක. එහෙම නොවුනා නම් තමයි පුදුමේ. පැල්පත අනවසර කනතේ පොන වතුර මුඩුක්කුව විල්ලන්නේ ටයිටැනික් හීනේ. ලෑලිම ගෙවල් 60යි ස්වර්ගයට හයිවේ එකයි සේකර කීරයක්ද හද නැතත් ලෝකයේම තනියයි. තනමල් වලින් ඒ මල් සිලිකවවල වෙලයි තෙල් හීන ඇති පාට පාටි ඒ වයේ හැමතැනම හිල්. මෙහි ජීවිත කල්ලි පුද්දලා බොහෝ කල. ජෝචකල ඇති මන්ත්‍රීලාට පෙම්බැන්ද සුප්පාව වෙදි ගල්ලේ දොර බින්ද. සිදුහත් නැති දෙව්දත්ත ගැනීම සන්න. එන්න ආවට වැඩි එකකින් හැකි ඔයාට යන්න. ඕකයි පියා විස්තරේ අම්මා කැමති වෙයි මං අකමැති කතන්දරේ. උපතින්ම ග්‍රහය නිච්චයි කේන්දරේ අන්ද උනත් ඇඳෙන්න නරකයි ආදරේ මගේ මේ ශාස්ත්‍රීය සහ ශාස්ත්‍රීය නොවන ජීවිතයේ එකම කවිය මම හිතන්නේ දෙපාරක් කියවපු එකම අවස්ථාවෙ නැති මේක. මේ කවිය විහිළුව ලෙස ගැනීම නිසා කිවිදිය මා සමග අමනාප නොවී සිටිනවා. ඒත් අපි ඉහතින් සාකච්ඡා කරන පරිදි මෙන්න විහිළුව ඇත්තේ T18 ඉන්න නන්දා පියල්ට කියන කතාව තුලින්. සාහිත්‍ය පන්ති කාමරවල විභාග ප්‍රශ්නෝත්තරවල තාමත් ගම්පෙරළිය වමාරමින් අපවැනි ඇදුරන් ඊට දෙන කෙලවරක් නැති අත් අතර මේ කිවිදිය සමස්ත සිංහල සාහිත්‍යයේ මුදුන්මල්කඩක් වැනි වූ ගම්පෙරළියේ නන්දාට සිදුවන ඇබැද්දිය නූතන යථාර්ථයට රැගෙන ඉන්නේ සම්මත භාෂාවක් පමණක් නොව මහා සාහිත්‍යයේ ඇතැම් යෙදුම් පවා ශුද්‍රකරණයට ට්‍රිවියලයිස් කිරීමට ලක් කරමි. ඇත්තටම නන්දාට තිබුණේ ටයිටැනික් හීනයක් නොවේ. කයිසාරුවත්තේ මුහන්දිරන්ගේ ගරාවැටුණු මහගෙදර ශෘංගාර සංසරණයේ ගොදුරු වූ නන්දා T18 නන්දාගෙන් වෙනස් වන්නේ මේ නන්දාට ඒ නන්දාට වඩා මෙහි ජීවිත කාලිකුත් වී ඇති බව තේරී ඇති නිසායි. ආදරේ අන්ධ වුණත් ඇඳෙන්න නරකයි. ඇය කියන්නේ යාටම නොවේ තමාටත් එක්කයි. මේ විහිළුව තේරුම් ගැනීමට තරම් කෘත්‍රිම බුද්ධිය තාමත් වර්ධනය වී නැති බව වාතාවරණය කරන්නේ මෙහි විශේෂත්වයේ ඇති සුවිශේෂ ස්ථානය නිසායි. මෙහි කතකයා තමාව පිහිටුවන්නේ ධනාත්මක විශේෂික ආස්ථානයක් ලෙස නොව නොපවතින දෙයක් ලෙස මේ කවියේ තියෙන මේකේ තාක්ෂණය මේ කවියේ තාක්ෂණය මේක. කියන්නේ මේ නන්දා මේ මම කියලා යක් ඔය වෙලවත් කියන්නේ. මා මේ කවියේ කතකයා ගම්පෙරළියේ නන්දායයි කීම වැරදි අර්ථකථනයක් ඔබ සිතනු ඇත. පියන්නන නම හැර මෙහි කිසිවක් ගම්පෙරළියට ඍජුව උද්ෘතකරණය කරන්නේ නැහැ. ඒත් ඒ නොකිරීම නිසාම අපගේ සාමූහික අවිඥානය අවදි වෙයි. මේ පරිවර්තනේ මේ අර්ථකථනේ වැරදි වෙන්නත් පුළුවන්. කතකයා නන්දා වන්නේ ඇයි නන්දා නොවන නිසායි. මේ හේතුවක් නැත. ඇය කුලධර්මයෙන් හිසුතුමාගත් නන්දා නොවන පැවැත්මක් අම්මාට හොරෙන් අල්මාරියට ලියු විසි කරන නන්දා නොවන කෙනෙක්. අවසානයේදී පළමු සැමියාගේ මල්ගම් දෙවි සැමියාගේ මුද්‍රෙන් කර පැරණි වැඩවසක් ක්‍රමයේ නිහි පෙට්ටියට පියාලවා යන ගැසුණු නන්දා නොව මාත් ඇඳෙන්නේ නැහැ. ඔයත් ඇඳෙන්නේ එපා. මම නන්දා නොවේයි පවසද්දී එය තමා යනු කවුදේ නොකියයි. පාඨකයා ඇය සොයාගත යුත්තේ මේ නොකියන දේ. විශ්වීයත්වයේ පවතින්නේ ඍණාත්මක පැවැත්මක් ලෙස මිස ධනාත්මක ලෙස භාෂාවෙන් හඳුනාගත හැකි සලකුණක් ලෙස හෝ කිසියම් ද්‍රව්‍යමය සාරයක් ලෙස නොවේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේක අනිකසු පංචියේ උද්ෘතයක් කියලා මම මේක පැහැදිලි කරන්නම්. අනුකරණය කළ හැකි කිසිවක් මෙහි පවතින තාක්කල් මෙහි එතරම් අරුමයක් නොමැත. ගැටලුව මතුවන්නේ අනුකරණය කිරීමට කිසිවක් නැතිවන විදිය. මා මෙහිදී අදහස් කරන්නේ එතරම් අද්විතීය නිසා අනුකරණය කළ හැකි යන නොවේ නැහැ. අනුගමනය කිරීමට කිසිවක් නැතයි මා කීමෙන් මා අදහස් කරන්නේ එහි හුදු වාචාර්ථයෙන් නැහැ. එහි අනුකරණය කිරීමට කිසිවක් නැති වුවද මේ විෂය විටින් විට පෙනී නොපෙනී යයි. අපට කිව හැක්කේ විෂයයන් තිරේ පිටුපස නොමැති බවක් ලෙස ඇති මේ කිසියම් දෙය සහ එවිටම තිරේ ඔසවා ඒ පිටුපස ඇති දෙය පෙන්වන්නේ කරන ඉල්ලීමේ පැටලී හැඟවෙන දිය වේසුපයිස් මේ කියන්නේ මිනිස් විෂය ගැන මේ පරම විශ්ලේෂණාත්මක අදහසක් සරලව කියනවා නම් මට මේක කෘත්‍රිම බුද්ධියට
සම්බන්ධ කරගන්න සහ සුපංචිතයට සම්බන්ධ කරන විදිහ තමයි දැන් අපි මානුෂ්‍ය විශ්ය ධනාත්මක පැවැත්ම තියෙන දෙයක් විදිහට තියෙනවා නම් ඒක අපිට අනුකරණය කරන්න. නමුත් අපි ඉන්නේ නැති දෙයක් විදිහට මම ප්‍රබුද්ධ කවියේ ඉඳලම මම ගොඩනගා ගැනීමට උත්සාහ කරපු එක දෙයක්. අපි අපේ පැවැත්ම තියෙන්නේම නැති දෙයක් හැටියට නම් එතකොට අපි මොකද කරන්නේ? කෘත්‍රිම බුද්ධිය කොහොමද නැති දෙයක් විදිහට තියෙන දෙයක් අනුකරණය කරන්නේ? මේක තමයි මම ඊළඟට ඔබට යෝජනා කරන ප්‍රශ්නේ. තියෙන දෙයක් නම් අනුකරණය කරන්න. නැති දෙයක් විදිහට තියෙන දෙයක් කොහොමද අනුකරණය කරන්නේ? මෙම කවිය ශ්‍රියක විසින් ලිවීම පුදුමයක් නෙවෙයි මට. තරමල් විදිහේන බාස සහ හිල්ලුව සිවිස්ටි කවර වලින් රැස්සෙන තෙල් අතර නන්දා සිටින්නේ නොමැති දෙයක් ලෙස මිස ඇති දෙයක් ලෙස නොවන බව ඇයි කියයි. රෙදු උසා පෙන්වීමට තරම් දෙයක් මට නැතයි ඇයි කියන්නා මෙන්න. එය පියාට කරන විහිළුවක් නොවේ. එක් අතකින් ඒ දරිද්‍රතාවය තුළ පැටලුණු සිහිනවල සින්තටික් ගුණය බැහැර කරන කම්පිතයි. අනෙක් අතින් එය නොමැති ප්‍රේමයක් තොරම්බල් කරන සාහිත්‍ය ලෝකයට කරන විහිළුවකි. මේ කවිය කියවූ විට අපට සිනා පහළවන්නේ ඒ සාහිත්‍යයට කරන මේ විහිළුව නිසා මිස රේල් පාර අසල ජීවිතයේ යථාර්ථය නිසා නෙමෙයි. මෙහි කිවිදිය සේකරගේ ප්‍රබුද්ධ මේ මුඩුක්වෙන් පිටත සිට පැමිණ ඒ සෞන්දර්යකරණයට ලක් කර ඒ පලාගොස් ආධ්‍යාත්මික හෝ භෞතික අර්ථයක් සොයා ගන්නට උත්සාහ කරන්නේ නැහැ. මේ පීඩනයේ මැදේ සිට පීඩනයේ භාෂාවෙන් මහා සාහිත්‍යයට කරන ඇමතීමකි. ප්‍රභාත් ජයසිංහ පණ්ඩේ විහිළුවකි. සද්භාව වේදී විහිළුවකි. මෙම විහිළු කලාවේ සංකීර්ණතම ස්වરૂපය වන්නේ උත්ප්‍රාසයයි. ලදාදොල අසන ආකාරයට කෘත්‍රිම බුද්ධිය අපට යමක් කියන්නේ වාචාර්ථයෙන්ද නැතහොත් උත්ප්‍රාසාත්මකව දැකිය සිතා ගැනීමට හැකියි. දැන් මගේ කාර්යය පොඩ්ඩක් තියෙන්නේ. ඒක නිසා මම මේක කෙටි කරලා කියන්න ටිකක් අභ්‍යාසයෙන් හිමීට ලියා ගන්න ඕන කාරණාවක්. මෙතන කාරණාව තමයි මේ උත්ප්‍රාසයේදී. දොල කියන කාරණාව තමයි උත්ප්‍රාසයේදී කරන්නේ අපි කියන දෙයට අපි වර්ණනා කරන දේ අපි උච්චාරණය කරන දෙයට යමක් එකතු කරලා නෙමෙයි. සාමාන්‍ය උත්ප්‍රාසය කියන්නේ අපි දෙයක් කියන ඔය අර ලස්සනයි. කිව්වහම මේ කියන දේ තුල නොකියන දේ තුල තමයි මේ උත්ප්‍රාසය. එතකොට අපි කියනවා මේ ඒක අඩු කිරීමක් තමයි කියන්නේ. එකතු කිරීමක් නෙමෙයි. එකතු කිරීමක් අනුකරණය කරන්න පුළුවන්. අඩු කිරීමක් කොහොමද අනුකරණය කරන්නේ? කියන දේ වෙන දෙයක් විදිහට වෙන දෙයක් කීමට වෙන දෙයක් කියන. මේකනේ අපි අයිරණීය උත්ප්‍රාසය කියන්නේ අයිරණි වල මෙකැනිසම් එක මේකයි. මේකේ තාක්ෂණය මේකයි. යාන්ත්‍රණය මේකයි. එතකොට දැන් ප්‍රශ්නේ තමයි දැන් මේක සාහිත්‍ය ප්‍රදාන කරන්නේ උත්ප්‍රාසය කියන්නේ දැන් මේක පුළුවන් ද කෘත්‍රිම බුද්ධියකින් ප්‍රතිනිර්මාණය කරන්න. අප කිසියම් වාගාලාපයක් උත්ප්‍රාසාත්මකයි සලකන විට එම හඳුනා ගැනීම කරන්නේ කෙසේද? ඉහත සඳහන් කීවිදිය කියන තව කඩයක් මම මෙතන හඳුන්වලා තියෙනවා. මම මේක දැන් මගේ හැඳ යන්නම්. මෙම කවියේ උත්ප්‍රාසය ඇත්තේ කොතනද? එහි කිසිදු තැනක උත්ප්‍රාසය ලෙස සඳහන් වී නැතිවක් පමණක් නොව වාචාර්ථයෙන් ගත් විට වැඩි තේරුමක් නැති කවියකි. එහෙත් වෙනසකට ප්‍රාර්ථනාවෙන් ගැඹුරව සිටින සමාජයකට මේ කවිය තේරේ. තමාට ඇබැද්දියගෙන සමාජ ක්‍රමයටම ආදරය කිරීමට එන්න ගොඩාටම ආදරය කරන චන්ද්‍රමේ කවිය තියෙන්නේ. සමාජ ප්‍රචණ්ඩත්වයේ තිරවලින් වසා සලුපිලි ඇඳවීමට සිදුවීම. රූපවාහිනියේ නිතර දැනීමට සිදුවී ඇති කොටු. ආදී එදිනෙදා ජීවිතය අර්ථ භාෂණයක් බවට පත් කරන්නේ කිවිදියයි. එහෙත් අලුත් දේශපාලන බලාපොරොත්තුවක් පමාවී හෝ පැමිණෙන්නේ නම් ඊට අපසූදානම් විය යුතු බව උත්ප්‍රාසාත්මකව තේරුම් ගන්නේ එසේ වර්ණනාගන්නේ එබඳු බලාපොරොත්තුවක් ඇති පාඨකයා. එන්න වෙනයි පාඨකයයි. මේ අර්ථ කිසිවක් කවිය තුල නැත. ඒ කිසිවක් හඳුනා ගැනීමට කවිය තුල ධනාත්මක සංකේතයක් නැත. එහි අර්ථ ගොඩ නැගෙන්නේ හේතේක පායවල කාව්‍ය පඨකයන්වල හුරුපුරුදු භාෂා යෙදුම් රිද්ම ආදී මුල් අර්ථයන්ගෙන් ගිලිහුණු අර්ථවලට නව අර්ථ ලබා දෙන්නේ. ඒවා නව සංදර්භයක අර්ථ භාෂණකින් බවට පරිවර්තනය කිරීමෙන්. මෙම කවියේ උත්ප්‍රාසය අපි හිත සාකච්ඡා කළ රුවන්වැලි ජීවිතයේ කවිවලදී උත්ප්‍රාසාත්මක ගුණයට යම්කිසි සමානත්වයක් දක්වා මගේ අදහස. ඇය මෙන්ම ඔහු වෙනස විප්ලවයේ ආදරය දකින්නේ භාෂාවට ශූන්‍යයක් එකතු කොට එකක් කියා වෙන අර්ථයක් කවියේ ඥාන විභාගයේ කෙළවර ඇති බලාපොරොත්තුවට එල්ලීමෙන්.
මහවැලි කැලණි කළු වලවේ යන ගංගා මිනිකැට තියන් සිටිය දිගේ යටහංගා තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා ආරු කනගරායන් පාරට දැස්සා. රතුළුණු මල් පිපෙන ලාදුඹුරු බිම් තීරු නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු රැලි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු උතුරටම ගලා යයි කනගරායන් ආරු. තියෙන දෙයක් උතුරේක බෙදා ගන්න ගංගාවල් පාරට වසින්නේ කවිවල විතරක් වීම මොනතරම් ඉන්ට්‍රස්ට් ප්‍රශ්නයක් විදිහට ඔබට ඉදිරි කරන්න. ඊළඟට මගේ ගොඩනැගිල්ලෙහි විශේෂයෙන්ම බෙන්ජමින්ගේ ඔබලා දන්නවා මේ work of art in the age of mechanical reproduction කියන ලිපියේ ආශ්‍රයෙන් මම යම්කිසි කාලේ නැති නිසා ගොඩක් ඉස්සරහට යම්. දැන් මේ ඇත්තටම අපි කියමුකෝ මේ පරිඥානීය ධනවාදයේ අපිට ඊළඟ ගැටලුව මේක තමයි ඔබ මිනිස්සෙක්ද කියන ප්‍රශ්නේ. ඔබ දන්නවා දැන් ඉන්ටර්නෙට් එක මොකක් හරි කරන්න ගියාම human කියලා පෙන්නන නම් අර කතරයක් ඕනේ. හරියට දාන්න. හරි. එතකොට දැන් අපිට නිරන්තරයෙන් පරිගණකයට ඔප්පු කරන්න සිදු වෙනවා මම මිනිස්සෙක්. හරිද? මේක අප සාහිත්‍ය කෘතියක් කියවීමේදී මනුෂ්‍ය නිර්මාණය ගැන හැඟීම ගැන තිබුණු නිශ්චිත බව අපට හැදිවි යොසි. එපමණක් නොව කෘතිම බුද්ධියෙන් සාහිත්‍යයක් නිර්මාණය කිරීම ඇරඹු විට මනුෂ්‍යයෙකු විසින් නිර්මාණය කරන ලද දෙයක් ලෙස පවා අප බලන්නේ සැකයෙන්. එනම් ඒ විසින් අපව සංශයවාදී විෂයක් බවට පත් කරයි. ඒ අතරම ඒ අභූත රූපී ඇතැම් විටක මෝඩ නිර්මාණ සාමාන්‍යකරණය කරයි. එහෙත් අප ඉහතින් සාකච්ඡා කළ පරිදි අප අවධානය යොමු කළ යුත්තේ ඒ ස්වභාවික බුද්ධිය නිර්මාණයක් යන ගැටලුවට නොව ඒ මනුෂ්‍ය නිර්මාණයක් ලෙස පෙනී සිටින්නේ කෙසේද? ඔබට මතක ඇති සාරචන්ද්‍ර සහ මකරතනාශ්‍රේ මම කියපු කාරණා යන ප්‍රශ්නෙට මන්ද පරිගණකීය බුද්ධිය සම්බන්ධ ටියුරින් පරීක්ෂණයේදී පවා පරීක්ෂා කරන ලැබුවේ පරිගණකීය කෙතෙක් දුරට මිනිස් මොළය කෘත්‍රිම ප්‍රාකෘතියක් ලෙස නිර්මාණය කරනවාද යන නොව ඒ කෙතෙක් දුරට තමා මිනිස්සෙක්ට යන තවත් මිනිස්සෙකුට හේතු ගන්නවනවාද යන්නද මේක තමයි අපේ ප්‍රශ්නේ. මේ ප්‍රතිලෝමයේද ඇත්ත වී ඇති බව ඉහත කවියාට පෙන්වා දෙන්නම්. දැන් ඔබ මේ සඳහන් කරපු කවිය. එනම් දැන් ඔබ මිනිස්සෙකු බව පරිගණකයට හේතු ගැනීම යුතුයි. ඒ සඳහා නිතර පරීක්ෂණ කෙරේ. ඔබම මිනිස්සෙක් කියවවත් මාත් කීවිට පරිගණකයට කියා ඇද්ද? එනයින් ගක්කල බෙන්ජමින්ගේ ඉහත ප්‍රවාදයේ ඔහු සිතුවාට වඩා බොහෝ දුර ගොස් ඇත. දැන් ප්‍රභා මණ්ඩලයේ අහිමි වැද්දේ කෘතියට නොව මිනිසයාට බෙන්ජමින් කියන්නේ අර කලා කෘතියට තියෙන ප්‍රභා මණ්ඩලය මේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය නිසා නැති වෙලා යනවා. මගේ රචනාව තමයි දැන් මේ කෘතිම බුද්ධියේ යුගයේදී ප්‍රභා මණ්ඩලයේ ඕර එක අහිමි වෙන්නේ කලාකෘතියට අහිමි වුණා තාක්ෂණය නිසා. දැන් අර මම මිනිස්සෙක් කියලා අපිට මිනිසයා ගැන තිබුණ අදහසම නැති වෙලා ගිහිල්ලා මේ ප්‍රභා මණ්ඩලේ මිනිසයාට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මිනිසයා විසින් පුද්ගල සහජ බුද්ධිය පිළිබඳ අදහස් මතය අපිට කාලය අඩු නිසා මම උදාහරණයක් කියන්න ඕනේ. හැබැයි ඒ තමයි මේ 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ සාහිත්‍ය සම්මානයට හිමි වූයේ 62 දී ට්‍රිනිඩඩ් ජාතික ලේඛකයෙකු වන ජමීල් නසීර්. දැන් මෙතන ආපු ප්‍රශ්නය තමයි ඉන්නේ කැරගෙන කලාපයේ හොඳම කෙටි කතාවට ත්‍යාගය ලබා දුන්නා. ඊට පස්සේ උට පොදු රාජ්‍ය මණ්ඩලයේ ත්‍යාගයමත් ලබා දුන්නා. මේක කඩිගරි මණ්ඩලිය කියනවා. නවනන්දනම් කියවන්න. දැන් මේකේ ප්‍රශ්නේ තමයි ඊට පස්සේ දැන් මේ කෙටි කතාව අන්තර්ජාලයේ පළ කරනවා. ඒ ප්‍රකාශන සමාගමස්. පළ කරාට පස්සේ මේක ආපහු කෘතිම බුද්ධියෙන් චෙක් කරලා කෘතිම බුද්ධියෙන් පරීක්ෂා කරලා කෘතිම බුද්ධියෙන් කියනවා මේක කෘතිම බුද්ධිය යොදාගෙන ලියපු නවකතාවක් කියලා. දැන් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය මේ පදනම විනිශ්චය මණ්ඩලය ඒගොල්ලෝ කියනවා නෑ මේ පොත විනිශ්චය කරේ මිනිස්සු. يعني පරීක්ෂණ මණ්ඩලයේ හිටිය මිනිස්සු. එතකොට මිනිස් බුද්ධියෙන් නිර්මාණශීලී කතාවක් විදිහට අඳුනගත්ත එක කෘතිම බුද්ධියෙන් කියලා නෑ මේක කෘතිම බුද්ධියෙන් ලියපු. දැන් මේ මම හිතන්නේ අපි වගේ මේ සාහිත්‍ය උදේවල් සම්මානවල් මේ දේවල් වල යෙදෙන කට්ටියට ඉදිරියට ඒමට ඇති මම හිතන්නේ මේ අභියෝගය.
එතකොට දැන් අපිට කල්පනා කරන්න වෙනවා ඊට පස්සේ කෘතිම බුද්ධිය මිනිස් බුද්ධියට වඩා පහත් ආකාරයේ බුද්ධියක් නෙවෙයි කියන එක මම ඉස්සෙල්ලා කතා කරන්නේ හොඳද නරකද කියන එක දැන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඊළඟට මේ කාටද අපි දැන් මගේ බුද්ධිය මම මේ කියන දේ කෘතිම බුද්ධියෙන් ලියපු එකක් නෙවෙයි කියලා මම ඔප්පු කරන්න ඕනේ කාටද? ඒක ඔප්පු කරන්න තියෙන මෙවලම තමයි කෘතිම බුද්ධිය නම්. ඒක ප්‍රශ්නය. දෙවෙනි එක තමයි මේ පරිඥානේ ධර්මවාදය තුළ සිදුවන දෙවෙනි එක තමයි. දෙවෙනි ගැටලුවේ වෙනස තමයි අපි අර කලින් අර ශෛලීය ආශ්‍රයෙන් කියපු අර මහා කලාකරුවා ඉන්න රොමැන්ටිකවාදී කලාකරුවා දැන් මේ කලාකරුවා සාමූහික ශ්‍රමයක් බවට පත් වෙනකොට දැන් අපි උදාහරණ වලත් කියවන කවිය ගන්නවා කවිය ගලවලා තව විදිහකට කියන ඒක වෙන විදිහකට ලියනවා වෙන විදිහට ලියපු එකයි වීඩියෝ එකක් කරනවා ඒකයි නටන ඕම ගියාට පස්සේ අර කවිය ගැලවිලා ගියාට පස්සේදී කවියා තනි කෙනෙක් වෙනුවට ඒ කලා කෘතියෙහි තියෙන ඒකමිතිය පිළිබඳ අදහස නැති වෙලා යනවා මේක එක දෙයක් නෙවෙයි මෙහි විසිරුණු දෙයක් බවට පත් වෙනවා දත්ත රටාව උකහා ගැනීමට සහ එසේ උකහාගත් රටාවලින් පුහුණු වීමෙන් පසු වෙනත් රටා උත්පාදනය කිරීමට යාන්ත්‍රික ඉගෙනුම යොදා ගන්නු ලැබේ. එම නිසා මෙම තාක්ෂණික සංවර්ධනය නිසා අපට කලාත්මක වස්තුන් විස්තර කිරීමටද මිනිසුන්ගේ චර්යාවන් පුරෝගතනය කිරීමටද ඉඩ ලබා දෙනවා පමණක් නොව ඒවායින් කලා වස්තුන් උත්පාදනය කිරීමටද මිනිසුන්ගේ චර්යාවන් කෘතිමය ප්‍රතික්ෂේප කිරීමටද ඉඩ ලබා දෙන්නේ ඇලෙලිගේ අදහස. මට මේකදී මතක කරන්න කියන්න ඕන කාරණාව තමයි දැන් අපි යන්ත්‍රය පුහුණු කරලා තියෙනවා මිනිස්සෙක් විදිහට වැඩ කරන්න. හැබැයි ඒ පුහුණු කරලා තියෙන්නේ මිනිස් බුද්ධියෙන්ම හදපු දත්ත විශාල සංඛ්‍යාවක් ආශ්‍රය. ඒතර දැන් මොකද මෙතන ප්‍රතිනිෂ්පාදනය වෙන්නේ? මෙතන ප්‍රතිනිෂ්පාදනය වෙන්නේ ආපෞසර අර අති විශාල දත්ත ගොඩක සාම්‍යය සාමාන්‍යයක් විදිහට ප්‍රතිනිෂ්පාදනය. ඊට පස්සේ දැන් මිනිස්සයා දැන් ජයවර්ධන මහත්මිය වගේ ලේඛකයෙකුගේ නිර්මාණයට තරග කිරීමට සිදුවන්නේ අර මහා සමස්තයක් විසින් ඔක්කොම මේ විසිරුණු ආකාරයකට විදිහට සම්බෝධනය කරන හැදෙන කෘතිය සහ අපි අර කලින් හඳුනාගත් කලා කෘතිය විදිහට හඳුනා ගන්නවා. දැන් මේකෙදී අපි කොහොමද ඊට පස්සේ මේ පරිඥානීය ධර්මවාදයේ තියෙන අදහස මට ගේන්න ඕනුනේ ඒක නිසා. මොකද මේක නිකන් අර අහිංසක ක්‍රියාවක් නෙවෙයි ඔයාලා දැන් ඒක පැහැදිලි ඇති. මේක ප්‍රාග්ධන සමුච්චකරණයේ කොටසක් බවට පත් වුණාට පස්සේ කලාවට සිදුවන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ මම කලින් වගේ මට ඒකට උත්තරයක් නැහැ. මට මේ ප්‍රශ්නය අහන්නයි උවමනාවනේ. නිර්මාණ ක්‍රියාවලියට මේ විසින් ඇති කරන බලපෑම ඉතා විශාලයි. පළමුවෙන් නම් අපි ඉදිරියට පැහැදිලි කළ පරිදි නිර්මාණශීලීත්වය යන කිසියම් සුවිශේෂී පුද්ගලයෙකුගේ කලාකරුවාගේ නිසංග බුද්ධිහි ප්‍රතිඵලයක් වන වෙනුවට ඒ මිනිස් මොළයේ සහ යන්ත්‍රය අතරද වෙනස් මිනිස් මොළවල ක්‍රියාකාරීත්වය අතරද ජාලගත වීමක් සිදු කරයි. මේ කලා නිර්මාණයෙහි මානව කේන්ද්‍රීයත්වය විදගොන් තියෙන අර human centeredness එක නැතුව යනවා. වස්තු දිශානත සත්භාවයට යන දාර්ශනික එළඹුමෙහි හිතල වෙනස මෙයයි. එනම් මිනිස් මනස සියලු දෙහි කේන්ද්‍රය වන වෙනුවට මානවීය සහ මානවීය නොවන වස්තු ගණනාවක් අතර එක් වස්තුවක් ලෙස මිනිස් මනස සැලකෙන මේ කාලේ වෙන දෙයක්. මම ඒක පොඩ්ඩක් ස්කිප් කරන්න මට මේ කියන්න දෙවෙනි කාරණය කෘතිම බුද්ධියෙහි දෙවැනි ආචරණය වන්නේ එසේ කැබලිකරණය වූ නිර්මාණ ක්‍රියාවලිය දැන් අඩුම තරමින් මන 4කින් කලින් සාකච්ඡා කරා වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මොන දැන් ආටිෆිෂල් කියන්නේ කෘතිම බුද්ධියෙන් පුළුවන් නිකන් කෘතිම කලාකෘතියක් හදන්න විතරක් නෙමෙයි. හදන්න ඕනේ මොකක්ද? හදුවට පස්සේ මේකේ පරිභෝජකයන්ට අවශ්‍ය වන්නේ කුමක්ද? මේ සියල්ල පුරෝගතනය කරන්න පුළුවන්. හැබැයි පුරෝගතනය කරන්නේ දැනටම නිෂ්පාදනය වූ දත්තවල. ඒක අර අල්පෙන් හදන එකක් නෙවෙයි මේ දත්තවලින් හදන එක. ඊළඟට මේ නිර්මාණ ක්‍රියාවලිය මෙහෙම බිඳි විසිරියාවේදී දැන් ඉස්සර ලේඛකයා ගෙදර ඉඳන් කොහේ හරි ඉඳන් මේ පොතේ රූම් ඔෆ් වන්සොන්ටි මේ ලියලා නව කතාව ලියලා බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා පළ කරනවා. දැන්
අද කාලේදී මේ වට්පැන් නම් යදවුම් වේදා ලියවුණු සේපාලිකා නම් නවකතාව අපු උදාහරණයකට ගන්න. ඒ ආදායම් වාර්තා විඳාමමින් ජනප්‍රිය වූ බව මට දැනගන්න ලැබුණා නොරහසක් බව. එහි ඇතැම් පරිච්ඡේදයක් අග මෙන්න මෙවැනි දෙයක් තියෙනවා. මම දන්නේ මුද්‍රණය කර පොතේ තියෙන මට හම්බුණ PDF එකේ තිබ්බා. සංසාර සීනේ පෙරමග මා සිටියා පොල් කාවයියා සහ උගුරු පැටියා ලෞකික නැගලයයි කියලා කියන අය හාටුවක් තමානේ යන්න බලන්න. හෙට නම් රෑ වෙයි අප්ඩේට් වලට සප්තලම්ලා. ඕතරීට කාස්. අද චැප්ටරේ හොඳද මන්දා. මට හෙන ගහලා වගේ ෆීලිං එකක් දැනෙනවා. මොනවා ලිව්වද නැත මට වැටහෙන්නේ. ඔයාලට කියන්න අනේ මේක ඉස්සරම කොටස් කියන්න මට හෙන උනන්දුවක් තියෙනවා. මෙහෙම සිරාම ගැම්මෙන් කතාවක් කියන පළවෙනි සැරේම කියලා කතාවේ චැප්ටර් ගාන පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැද්ද ළමයි ඉක්මනින් එන්නම් love you. හරි දැන් නිකන් මේකෙදි දැන් අපිට පේනවා දැන් තවදුරටත් දැන් අර කතුවරයා ගෙදර ඉඳන් පොත ලියනවා ඒකීය ඒකාත්මික කාර්යයක් නෙමෙයි. චැප්ටර් එක කියන්නේ පරිච්ඡේදය දානවා ඒකට මම හිතනවා ඒකට රියැක්ෂන් එකක් මම ප්‍රතිචාරයක් එනවා ඊට පස්සේ මට ඔයාගේ ප්‍රතිචාර දෙන්න කියලා කියනවා. එතකොට දැන් මේ ක්‍රියාව දැන් මේ නිර්මාණකරුවාගේ මේ ස්වභාවික බුද්ධිය මනස ඇතුලේ නෙමෙයි නිර්මාණ කරන්නේ. ඒ වෙනුවට තාක්ෂණයේ මෙවලමක් හැටියට මේ නිර්මාණකරණය මෙහෙම කැබලි වෙලා විසිරීලා ගිහිලා තියෙනවා. මම අර කලින් කියපු විදිහට දැන් අපිට පෙනියන කරුණක් නම් කෘත්‍රිම බුද්ධි යුගයේදී නිර්මාණ ක්‍රියාවලියට කතුවරයාගේ කාර්යභාරය මෙන්ම පාඨකයා විසින් පඨිතේ ජීවමාන කිරීමද එකසේ කේන්ද්‍රීය වෙමින් යන දැන් මේකේ පාඨකයාගේ භූමිකාව වෙනස්. හරියට රෝලන් බාර්ග්ගේ සංකල්ප සයිබෝගයක් විසින් රඟ දක්වා පෙන්වනවා වැනිය. ඒ එක විට විකාර රූපී මෙන්ම ගුප්තේ. එහෙත් මෙම ක්‍රියාවලිය වේගයෙන් සාමාන්‍යකරණය වීම තුළ තවදුරටත් කතුවරයා නිර්මාණ ක්‍රියාවලියේ කේන්ද්‍රය නොවනවා පමණක් නොව ඒ කතුවරයා සහ යන්ත්‍රය අතර යාන්ත්‍රික ජාලගත වීමක් බවට පරිවර්තනය වන බව පෙනියයි. ටිකක් ඉන්න මම කොටස අතරින් නිර්මාණ ආයතනයෙන් මම කොටසක් කියනවා මම හිතන්නේ කෙනෙක්වත් අපිට ඉදිරියට යන්න පුළුවන් උනන්දුවෙන් කියවන්න අවසන් කරන්න අප මේ දේශනය මුලදී ඉදිරිපත් කළ ඒඩ්‍රියන් රිෂ්ගේ කවිය වෙත අපිට දැන් ආපසු යා හැකියි. කවදාකාලයේ කාලයක්ද මේ? ඔබගේ අවධානය ගැනීමට මා ගස් ගැන කතා නොකළද මා ගස් ගැන කතා කරනු ඇතේ බලාපොරොත්තුවක් ඔබ තුළ තිබෙන්නට ඇත. ඒ බලාපොරොත්තුව කඩවීම නිසා තවත් දිනයක මා ගස් ගැන කතා කරනු ඇතේ ඔබට බලාපොරොත්තුවක් ඉතුරු වෙයි. මටත් ගස් ගැන කතා කරන්නට ගිය කතාව යම් දවසකදී ඉටු කිරීමට ඉටු නොවුණු බලාපොරොත්තුවක් විදිහට තියෙනවා. මේකත් මේ මම හිතන්නේ මේ ජාල අන්තර්ජාලයේ එක ස්වභාවයක් එක ආකෘතියක් එක ආකාරයක් සෑම අපි බලාපොරොත්තු වෙනදී වෙන දෙයක් බවට පත් වෙනවා. එහෙත් ගස් ගැනයි කියමින් මා දිගින් දිගටම කතා කළේ වෙනත් දේවල් ගැන වුවත් එහි මූලික තර්කය වූයේ මෙම ගස් ගැන ප්‍රශ්නය නෑ. ඔබ වෙනස් දෙයක් කතා කරන බව මා දන්නා වූද ඔබ ගස් ගැන කතා කරන බව මට අඟවමින් ඔබ කතා කරන්නේ ගස් ගැන නොවන බව මා ළඟ විශ්වාස කරවීමට ඔබ උත්සාහ දරන්නේ ඇයි? ෆ්‍රොයිඩ්ගේ විහිළුව. අප ඉහත සාකච්ඡා කළ සියලු දේ යටින් දිවෙන ගස් ගැන කතාව නොකියා බැරිය. කෘත්‍රිම බුද්ධියේ අදෝව්‍යුහය වන දත්ත කේන්ද්‍රයේ data centers ලෝකයේ ජල සම්පත වේගයෙන් උරා ගනිමින් සිටින්නේ යයි ඔබ දනිමු. පරිඥානීය ධනවාදයේ කෘත්‍රිම බුද්ධි විප්ලවය නිසා දහස් ගණන් රැකියා අහිමි වූ බව ඔබ දනිමු. කෘත්‍රිම බුද්ධියේ ප්‍රචාරණ විධික්‍රම සහ තාක්ෂණය යොදාගෙන ගාසාවේ මිනිසුන් මරණ බව ඔබ දනිමු. කෘත්‍රිම බුද්ධියේ මුක්ත දනු කඳෙහි ගසා මිනිස් අරගල විවිධත්වයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙළඳ පොලේ විකිණීමට නොහැකි කලාව සහ දර්ශනය වැනි විෂය පාඨමාලා දැනටමත් යුරෝ ඇමරිකානු විශ්වවිද්‍යාලවලින් කපා ඉවත් කරමින් පවතින බව ඔබ දනිමු. ලෝකයේ මිලිටරිමය ලෙස ප්‍රබලතම රටෙහි ජනාධිපතිවරයා කාලගුණ විපර්යාසයේ කියන්නේ ඇති බව විශ්වාස කරන්නේ නැති බව ඔබ අසාරද. මිනිස් බුද්ධිය ප්‍රසාරණය වීමින් පෙර නොවූ විරුවේගයකින් තාක්ෂණය හා බද්ධ වන විට මේ නිල්පාට පුංචි ග්‍රහලෝකය මිය යමින් තිබෙනවා වැනි හැඟීමක් ඔබට දැනෙන්නේ. විදුලි වේගයෙන් කෘත්‍රිම බුද්ධියෙන් කවි ලියවෙන විට මොකද්ද දෙයක් අහිමි වී ගියා වැනි හැඟීමක් ඔබට දැනෙන්නේ නැත.
මා ගස් ගැන කතා නොකර වෙනත් දේ කතා කළේ ඒ බඳු හැඟීමක් කෘතිම බුද්ධියට තවම කෘතිම ලෙස උත්පාදනය කරන්නට නොහැකි වූ ශෝකී රටාවක් කවියක පැටලී මා සිහිනෙන් බය කරන නිසායි. මා එහි ඇවිද ගොස් ඇත බීතියේ කෙළවර හතුමල්ල හිමිමින්. එහෙත් නොරැවටෙන්න මේ රුසියානු කවියක් නොවේ. මේ අන්තනක නොව මේ මෙහිම සුබරාස්ව සන්ධ්‍යාවක් සුබරාත්‍රි.